අපි මේ මොහොතේ රැඳී සිටින්නේ ඩුබායි වොන්ඩර්ලන්ඩ් ක්‍රීඩාංගණයේ. අවුරුදු ගානක් තිස්සේ ශ්‍රී ලාංකිකයින් බලාගෙන ඉන්නේ Tamanට එකතු වෙන්න අපේ ජාතික ක්‍රීඩාවල නියාලෙන්න දවසේ සතුට විඳගන්න නෑදෑ හිතමිතුරන් හමු වෙන දවසක් එන්නේ කොයි වෙලේද කියලා. ඔවුන්ට සමහර වෙලාවට ලංකාවට යන්න බැහැ. අවුරුදු කීපයකට ලංකාවට යන්න බැරි වෙන අය ඉන්නවා. නමුත් අද ඔවුන්ගේ ගෙදර ගියා වගේ හැඟීමක් ඔවුන්ට දැනෙනවා. ඉතින් මේ අලුත් අවුරුදු උළෙල සිංහල සහ හින්දු අලුත් අවුරුදු උළෙල නැත්නම් බක්මහා උළෙල පිළිබඳ තොරතුරු සජීව ලෙස ඔබ වෙත ගෙන ඒමට මාත් සමග එකතු වෙනවා විශාල කණ්ඩායමක්. ශ්‍රී ලංකාවේ දැවැන්තයින් කිහිප දෙනෙක් මාත් එක්ක මේ මොහොතේ සිත් TV සමග එකතු වෙනවා. අපිත් එක්ක ඉන්නවා TDK ජයන්ත ජාතික ගුවන්විදුලියෙන්, අපිත් එක්ක ඉන්නවා අසංක ජාතික රූපවාහිනියෙන්, අපිත් එක්ක ඉන්නවා සුජීව ජාතික ගුවන්විදුලියෙන්, ඒ වගේම සිත් TV සමග ශකිලා ඉන්නවා. අපි සියලු දෙනා සූදානම් වෙලා ඉන්නේ ඔබට කියන්න ඩුබායි අලුත් අවුරුද්දේ කොහොමද තොරතුරු කියන එක පිළිබඳව. අපි ඉස්සෙල්ලාම අහමු බලන්න TDK කොහොමද? TDK ආවේ පෙරේද ලංකාවේ ඉඳලා දැන් කොහොමද දැනෙන්නේ ඩුබායි අංශක 37ක උෂ්ණත්වයක තමයි අපි මේ මොහොතේ ඉන්නේ. කොහොමද දැනෙන්නේ ඩුබායි? ඇත්තටම ඔබ කිව්වාගේ මේ දැඩි අවුරස්මක් තිබෙන්නේ. නමුත් මේ අවුරස්මිය මම හිතන්නේ අපි එච්චර විඳපුරුදු අවුරස්මක් නෙවෙයි, තරම් තද අවුරස්මක් තියෙන්නේ. කෙසේ වුණත් අද මම හිතන්නේ මේ දැවැන්ත වේදිකාවත් ඒ වගේම මේ ආසන්න දිහා බලනොත් මට හිතෙනවා අපේ ශ්‍රී ලංකාවේ අපි වෙනදා බක්මහවුලක් සංවිධානය කරන්න කොහොමද ඒ හා සමානවම අද ඩුබායි මේ බක්මහවුල සංවිධානය කළා තියෙනවා. ඒක අතකින් බැලුවාම ශ්‍රී ලාංකීය ජනතාවක් හැටියට ඩුබායි සේවය කරන මේ ශ්‍රී ලංකාවේ අපේ සහෝදර සහෝදරයන් එකතු වෙලා තමන්ගේ රටේදී තිබිච්ච මිහිරියාවේ අසිරිය විඳ ගන්නට ලැබෙන බක්මහවුලක් හැටියට අපි දකින්නේ. මොකද මේ අසිරිමත් වූ බක්මහේ විදේශ රටක ඉඳලා වුණත් අපි වෙනදා අපේ රටේ ඉන්නකොට සමහරට අපි දකිනවා මේ රුල්ලවල්. නමුත් ඊට වඩා ඒ හා සමාන වේ සිරිත් චාරිත්‍රාර්ථ සියල්ලක් එකතු කරගෙන මම හිතන්නේ මේ කරන එක ඉතා වැදගත් වෙනවා. මේ වෙන විටත් විශාල පිරිසක් පැමිණ සිටිනවා. අපි කොහොමත් අසංග කිව්වාගේ ඒ වගේම අපේ සුජීව ශකිල මේ පිරිසක් ඉන්නවා. මම හිතන්නේ මේක අපි අපේ රටේ දේශීය අනන්‍යතාවය, අපේ ජාතික සංස්කෘතික ලක්ෂණ, ජාතික ක්‍රීඩා මේ සියල්ල එකට එකතු කරලා ගත්ත යම් උල්ලක් විදිහට තමයි දකින්න පුළුවන් වෙන්නේ මේ උල්ල. දැන් අපි දකිනවා මේ මොහොත වන විට කැඳවාගෙන යන අමුත්තන් විශේෂයෙන් මේ මොහොත සහභාගී වෙන විශේෂ අමුත්තන්. ඔව් TDK අපි අසංකයෙන් අහමු බලන්න මේ ආරම්භක උත්සවයේ සමාරම්භක උත්සවයේ පිළිබඳව දැන් තොරතුරු මොනවද දකින්න ලැබෙන්නේ කියලා. සැබවින්ම වසන්ත උදානය 2014 ඩුබායි දේශයේ පැවැත්වෙන දැවැන්තම අවුරුදු උළෙල සඳහා ඩුබායි වොන්ඩර්ලන්ඩ් ක්‍රීඩාංගණයට මේ උද්‍යානයට අපේ ගෞරවනීය සම්භාවනීය පිරිස ආරාධිත අමුත්තන් ගරු සිරිසරින් යුතුව කැඳවාගෙන එන මොහොත මේ ඔබට පෙනෙනවා ඇති. අපේ ශ්‍රී ලාංකේය සංස්කෘතියට මුල් තැන දෙමින් ඒ මගුල් බෙර වයමින් ප්‍රශස්ත ගී ගයමින් තමයි අපේ මේ ගෞරවනීය සම්භාවනීය පිරිස මේ ඩුබායි අවුරුදු උදානය වසන්ත උදානය 2014 වොන්ඩර්ලන්ඩ් උද්‍යානයට මේ ආකාරයෙන් ගරු සිරිසරින් යුතුව සම්ප්‍රාප්ත වන්නේ. ඔව් දැන් මේ අවස්ථාව තමයි අපි දකින්නේ මේ ඩුබායි පුරවරයට බක් මාසයේ උදා වෙනවා කියලා. මොකද මේ අලුත් අවුරුද්ද උදා වෙන්නට තිබෙන්නේ අප්‍රේල් මාසයේ 14 වෙනිදා. ඊට පෙර උදා වෙන අවසන් සිකුරාදා දවස තමයි අද. ඉතින් ඒ නිසා තමයි අද දවස මේ අය තෝරගත්තේ මේ බක්මහවුලට පවත්වන්නට. මන්දයත් ඩුබායි දේශයට නිවාඩු දිනයකට තිබෙන්නේ එකම සිකුරාදා දිනේ පමණයි. ඒ දිනේදී පමණයි ඔවුන්ට තමන්ගේ සේවා ස්ථානයෙන් පැමිණිලා මේ වගේ විනෝද වන්නට අවස්ථාවක් උදා වෙන්නේ. මේ මොහොතේදී අපි දකිනවා අපේ ප්‍රධාන ආරාධිත අමුත්තන් පොල්තෙල් පහන දැල්වීම සඳහාම ස්ථානයට පැමිණෙන ආකාරය ආචාර්ය සෝමායිදරි සිංහ මහත්මිය ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිස තව ස්වල්ප වේලාවකින් මේ ස්ථානයේදී පොල්තෙල් පහන දැල්වනවා ඇති. තමන්ගේ රටින් බැහැර වෙලා ඉඳලා අවුරුදු උත්සවයක් දකින්න පුළුවන්කම ලැබෙන්නේ කොයිතරම් වාසනාවන්ත අවස්ථාවක්ද. ඔබට මේක සිත් TV ඔස්සේ දැක ගන්නට පුළුවන්. සිත් TV ඔස්සේ ලෝ පුරා සිටින සියලුම ප්‍රේක්ෂකයන්ට මේ අසිරිමත් අවස්ථාව දැක ගන්නට දැන් අවස්ථාව උදා වෙලා තිබෙනවා. මේ තමයි අපි රටකින් රටකට ගියාට පස්සේ දැනෙන හුදකලා බව නැති කර ගන්නට අපි දරන උත්සාහය, අපේ රටේ අපේ අනන්‍යතාවය, අපේ රටේ තියෙන අභිමානය අපේ හදවත් තුළට දැනෙන්නේ මේ වගේ උත්සව පැවැත්වීම තුළින් කියලායි මට හිතෙන්නේ. TDK ඇත්තටම සුජේක වගේ මේ අසංක අපි දකින මේ වෙලාවේ අපේ චිරාගත සම්ප්‍රදාන කුල මංගල ප්‍රදීපේ දාලන මොහොත අපි හැම වැඩක්ම ආරම්භ කරන්නේ සාමාන්‍ය මේ විදිහට අපේ චිරාගත සම්ප්‍රදාන කුල චාරිත්‍ර වාරිත්‍ර පිළිට කරගෙන අවුරුද්ද කියන්නේත් අපේ චාරිත්‍ර වාරිත්‍ර ඉස්මතු වන මොහොතක්. අපේ පවුලක් වුණාම නැත්නම් රටක් වුණාම මේ සියලුම චාරිත්‍ර වාරිත්‍ර නැවත අලුත් කරමින් ඒවා සාම්ප්‍රදායික රැකින් ඉදිරියට යන ගමනක් යන්නේ. ඒ නිසා මම හිතනවා මේ මොහොත මේ
චිරාගත සම්ප්‍රදාන කුල මංගල ප්‍රදීපයේ මේ පොල් තෙල් පහන දැල්වමින් ආරම්භ කිරීම හරියට අපේ රටේ උත්සවයක් ආරම්භ කරන විදිහ අපි දකින්නේ. ඒ විතරක් නෙවෙයි විශේෂයෙන්ම මේ මොහොතට සහභාගී වෙන අපේ අමුත්තන් අතින් මේ මංගල ප්‍රදීපයේ දැල්වෙද්දී ඔබට පුළුවන් මේ sittv.com හරහා මේ තොරතුරු සියල්ලම සජීවීව නරඹන්න පුළුවන්, අහන්නට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම ජාතික රූපවාහිනියත් ඒ වගේම ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවත් මෙවර මේ නිල මාධ්‍ය අනුග්‍රහ කටයුතු කරනවා. ඒ නිසා මේ මාධ්‍යයන් ඔස්සේත් මේ තොරතුරු ඔබට දකින්නට අවස්ථාව ලැබෙනවා. ඒක ඉතා වැදගත් කරුණක් හැටියට සලකන්න සිදු වෙන්නේ. කොහොමුණත් අපි ඩුබායි දේශය ගැන ගත්තාම ඇත්තටම එක්සත් අරාබි එමිරාජ්‍යයේ ඩුබායි නගරය සංකීර්ණ වගේම සංවර්ධන වූ නගරයක්. අපේ ශ්‍රී ලාංකික විශාල ප්‍රමාණයක් ඉන්න නගරයක්. හැබැයි මේ හැම ශ්‍රී ලාංකිකයෙක්ම තමන්ගේ ජාතිකකම නැත්නම් තමන්ගේ අනන්‍යතාවය රැකගෙන ඉන්න පිරිසක් අපි දැක්කා. තමන්ගේ සේවා ස්ථාන වලට ගියාම ඔවුන් අපට පාර දෙමුණ ගහෙද්දී මේ රටේ තියෙන අනන්‍යතාවය රැකගෙන ඉන්න පිරිසක් හැටියට තමයි අපි ශ්‍රී ලංකෙන් දකින්නේ. ඒ නිසා මම හිතන්නේ සුජීව මේක මේ අපේ රටේ ඩුබායි පැවැත්වුවද කියලා අවුරුද්දක් පැවැත්වුවත් ඒ දෙකේම අපේ මිනිස්සු ඉන්නේ. අපේකම හදවතේ රැඳිච්ච මිනිස්සු සිංහල සංස්කෘතිය අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර එකට එකතු කරගනිමින් මේ සමරන මොහොතකට දකින්න වෙන්නේ. ඒ වගේම ටීඩීකේ තවත් කාරණයක් කියන්නට ඕනේ. දැන් අවුරුදු 5-6කට කලින් අගනුවරට නොගිය අයට, කොළඹට නොගිය අයට, ඩුබායි දේශයේ සිටින අයට අද හෙට කොළඹට ගියා නම් ඔබට හිතේවි ඩුබායි නගරයට සමාන නගරයක් නේද මේ කොළඹ ඉදිවෙමින් පවතින්නේ කියලා. ඒ තරම් සංවර්ධනයක් ඉතාමත්ම වේගයෙන් සිදු වෙනවා. මේ ඩුබායි කියන නගරයේ අතිශය සංවර්ධනාත්මක පිමි කීපයක් ඉදිරියට තබපු ස්ථානයක්. ඒ හා සමාන දියුණුවක් ලැබමින් අප සිටිනවා කියන කාරණේ අපි ඉතාමත්ම සතුටින් කියන්නට ඕන. මන්දයත් අනාගතයේදී අනාගත කොළඹත් මේ ඩුබායි නගරයත් අතර ඒ තරම් වෙනසක් දකින්නට නොලැබේවි කියලා අපිට හිතෙනවා මොහොතක. ඩුබායි මේ දවස්වල ඩුබායි වල වැඩිම කතා වෙන්නේ රියල් එස්ටේට් ගැන. ඒ වගේම එක්ස්පෝ 2020 ඒ දෙයට දැන් ලැහැස්ති වෙනවා. ඒකට වැඩිම හොටෙල් ඒ නමුත් හොටෙල් වගේම ඕකේ හොටෙල් ඉන්ඩස්ට්‍රි එකෙන් ඒ වගේම රියල් එස්ටේට් මේ දෙක අතර විශාල තරගයක් තියෙන්නේ. රියල් එස්ටේට් වල මිල පවා මේ දිනවල ඉතාම වේගයෙන් ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතිනවා. ඔව් නාරද දැන් ඔබ නවත්තපු තැනින් මම ආරම්භ කරන්නම්. මොකද දැන් ලෝකයේ දියුණුවයි සම්මත වූ නගර මීට වසර 100 ගානකට පිට සිට ක්‍රමක්‍රමයෙන් දියුණුවට පත්වෙච්ච නගර. විශේෂයෙන්ම අපි යුරෝපීය නගර දිහා බැලුවාම යුරෝපයේ නගර නිර්මාණය වුණේ මීට සියවස් ගණනක සිට. නමුත් මේ ඩුබායි නගරය කියන්නේ මේ වසර 30ක් වගේ ඉතාමත්ම කෙටි කාලයක් තුල ඉතාමත්ම වේගෙන් සංවර්ධනය වුණු නගරයක්. ඉතින් මේ වැලි කතරක් තුලින් විශාල මං හිතන්නේ සුරපුරයක් මවන්නට සමත් වුණා මේ ඩුබායි දේශීය ජනතාව. ඒක තමයි මේ තියෙන විශේෂත්වය. අනිතක ඩුබායි දේශය කියන්නේ ඉතාමත්ම ක්‍රමානුකූලව නිර්මාණය වෙච්ච නගරයක්. ඉතින් ඒ නිසාම මේ නගරය අතිශය සීග්‍රයෙන් දියුණුවට පත් වුණා කියන එකයි. සුජීව දැන් සුජීව කියපු කතාවට තවත් මමත් කොටසක් එකතු කරන්න ඕනේ. ඉස්සර සුජීව මේ රටවල් තිබුණේ ඔබ කිව්වා වගේම හරි මහ විශාල කාන්තාරයක් නොදියුණු දේශයක්. නමුත් මීට අවුරුදු 40කට මීට අවුරුදු 100කට විතර ඉස්සෙල්ලා බ්‍රිතාන්‍යය ආක්‍රමණය කළා. බ්‍රිතාන්‍යය ඉස්සෙල්ලාම සෞදි අරාබියාව ආක්‍රමණය කරලා සෞදි අරාබියේ තෙල් හෙව්වා. තෙල් හෙව්වා තෙල් නැහැ. ඒගොල්ලෝ හුඟක් යටට කැණීම් කරලා තමන්ගේ තාක්ෂණය පාවිච්චි කරලා කයිතෙල් ගවේෂණය කළා. කයිතෙල් හම්බුනේ නැහැ. අතහැරලා දැම්මා. අතහැරලා දාලා ඒගොල්ලෝ ඩුබායි පැත්තට ආවා. හැබැයි ඒගොල්ලෝ අතහැරලා දාපු තැන ඉඳන් ඇමරිකන් කාර්යය පටන් ගත්තා. ඇමරිකන් කාර්යයට තෙල් හම්බුණා. වාසනාව කියන්නේ අරගොල්ලෝ හුඟක් මහන්සි වෙලා අඩියට මෙනකන් ගියා. නමුත් අවසාන තැනට යන්න බැරි වුණා. ඒත් ඇමරිකාවට පුළුවන් වුණා ඒ චුට්ට අරගෙන තෙල් හොයාගන්න. ඊට පස්සේ සෞදි අරාබිය අද ප්‍රසිද්ධ ඇරැම්කෝ වගේ ජාත්‍යන්තර කයිතෙල් සම්බන්ධ ආයතන හැටි වෙලා තියෙන එහෙමයි. දැන් මෙහාට ආවනේ සුද්දා බ්‍රිතාන්‍ය ජාතික මෙහාට ආවනේ. ආවා ඇවිල්ලා ඒගොල්ලෝ මේ රටට ආස කරන්න පටන් ගත්තා. මුහුදු වෙරළ තියෙනවා. හැබැයි වැල්ල විතරයි තියෙන්නේ වෙන දෙයක් නැහැ. නමුත් මේ හිටපු පැරණි එමීර්වරයාට ශීක්වරයාට තේරුණා මෙතන යම්කිසි දෙයක් තියෙනවා. ඒකයි මේ සුද්ද මෙහාට ඇවිල්ලා බලන්න කියලා. ඔහු යෝජනා කළා මේකේ තිබුණා මේ ජනපද 7ක්. දැන් ඩුබායි, අබුඩාබි, සාජා, අලයින් ආදී වශයෙන් ජනපද 7ක් තිබුණා. ඒවා ශීක්වරුන් විසින් එමීර්වරුන් විසින් පාලනය කරගෙන හිටියේ. ඩුබායි අබුඩාබියේ හිටපු ශීක්වරයාට කල්පනා වුණා අපි එකතු වෙලා යමක් කරන්න පුළුවන්. එයා යෝජනා කළා ඔක්කොටම අපි එකතු වෙලා එක රාජ්‍යයක් විදිහට නැගී සිටිමු කියලා. හැබැයි වැදගත්ම ලක්ෂණය තමයි ටීඩීකේ දැන් ඔය ඩුබායි වලට මොකුත් තිබුණේ නැහැ. සාජා වලට තෙල් තිබුණා. අබුඩාබි වලට යම්
තරමකට තෙල් තිබුණා. ඊළඟට මේ ෆොජිරා කියන පළාතට වතුර තිබුණා. ලස්සන නිල්වන් කඳු වැටිද, එයින් ගලා එන දිය ඇලිද, උල්පත් ජලයේද ෆුජාරා වලට තියෙනවා. මේ කාන්තාරය ආසන්නේ. මේ සියල්ල තිබුණාට ඩුබායි වලට මුකුත් තිබුණේ නැහැ. ඩුබායි වල ශික්වර හිටියා අපිට තියෙන මේ වැල්ල මේ බිම අපි විකුණමු. පුංචි පුංචි කෑලි වලට කඩලා. ඔහු ඒක විකුණන්න පටන් ගත්තා. විකුණන්න නැත්තම් බූ හරි බොට් හරි ක්‍රමයකට විදේශිකයන්ට දෙන්න පටන් ගත්තා. හැබැයි ඒ වෙනකොට ඒගොල්ලෝ වෙළඳාම දිනු කරලා තිබුණා. බැංකු ක්‍රමයක් සකස් කළා, සංචාරකයන්ට යන්න එන තැන් සකස් කළා, ගොඩනැගිලි ඉදි කරන්න පටන් ගත්තා. අපි හිතන්නවත් නැති විදිහට මේ වැලි කාන්තාරය අද ලෝකේ ධනවත්ම ශක්තිමත්ම රාජ්‍යයක් බවට පත් වුණා. අපි හිතාගෙන හිටියේ මෙච්චර කාල මේ තෙල් තියෙනවා කියලානේ. ඩුබායි වලට තෙල් නැහැ. අනිත් ඔක්කොම තියෙනවා. නමුත් ඩුබායි වලට තෙල් නැහැ. ඔවුන්ට තියෙන්නේ වෙළඳාම, සංචාරක ව්‍යාපාර. අද ලෝකේ සංචාරක ව්‍යාපාරයේ ඉතාම දියුණුම තැනක තියෙන රටක් තමයි ඩුබායි දේශය. අද ලංකාවේ කී දහයක් වැඩ කරනවද සුජීව මේ රටේ නේද? ලංකාවේ දුප්පත් මිනිස්සු කී දෙනෙක් නැගිටලා තියෙනවද තමන්ගේ ජීවිත මේ රටවල වැඩ කරලා. හුඟක් වෙලාවට අපි ඉතාම ඉහළ මට්ටමේ රැකියාවන් කරන ශ්‍රී ලාංකිකයොත් ඉන්නවා. ඉතා ඉහළ මට්ටමේ විධායක ශ්‍රේණිවල අධ්‍යක්ෂක මණ්ඩලවල ඉන්න ශ්‍රී ලාංකිකයොත් ඉන්නවා. නේද? ශකිලා දන්නවා ඒ සම්බන්ධයෙන්. ඒ වගේම වැඩි දෙනෙක් ඉන්නේ මෙහෙකාර සේවයේ. වැඩි දෙනෙක් ඉන්නේ මෙහෙකාර සේවයේ. නමුත් කොයි විදිහෙන් හරි මේ අපේ රටට යන සල්ලි නේද? අද වෙනකොට නාරද ලංකාවේ විදේශ විනිමය ලැබෙන ක්‍රමෝපායන්ගෙන් ප්‍රධාන ස්ථානයක් ගන්නේ මේ මැද පෙරදිග කතරේ සිට එවන මුදල් ප්‍රමාණය. ඉතින් මේ මුදල් ප්‍රමාණය හරහා ශ්‍රී ලංකාවට විශාල ආදායමක් ලැබෙනවා සේම මේ අය මේ රටට හෙළන කඳුළු දහඩිය තුලින් තමයි අපේ රටේ ජනතාවත් කිසියම් ආකාරයක ඔළුව කිලින් තියාගෙන ඉන්නේ කිව්වොත් වඩාත් නිවැරදි. ඔය ඒකනේ සුජීව දැන් අපේ ඉස්සර කිව්වේ රණවිරුවන්. දැන් අපි රට විරුවන් කියලා යට හඳුනනවා. මොකද රට විරුවන් කියන්නේ මේ පිටරට කියලා තමන්ගේ දහදිය ශ්‍රමය වැය කළා බොහෝ විට තමන්ගේ දරුමල්ලන් ලංකාවේ තනි කරලා ඉන්නේ සමහර ගෘහණියන්. මේ අය ඇත්තටම විරුවන් හැට අපි දකින්නේ මොකද රටට විදේශිනු මේ උපේන සම්පත් හැට දකින්න නිසා වුන් කරන මෙහෙවර නාරද කිව්වා වගේ ලොකු ශක්තියක් වුණ ලංකාවට. මොකද මේ විදේශ රටකට ගිහිල්ලා සමහරට බොහෝ දෙනෙක් මේක අව탁සිරු කරනවා මේ මෙහෙවරකම් කළා. නමුත් ඔවුන් මේ දහදිය හෙලන රට වෙනුවෙන්. ඒ නිසා තමයි අපේ රටේ දැන් අලුත් ආකාරයේ ඒ අය දෙස බලනව නාරද. මොකද එයාට කියන රට විරුවන් කියලා. මම හිතන්නේ ඒ නිසා මේ ඩුබායි වගේ දේශයක සේවය කරන කෙනෙක් කොච්චර අමාරුද මේ සේවය කරන්න. මේක ටිකක් අපි හිතන්න ඕන දෙයක් නේ. මේ අපේ ගෙවල් දොරවල් වගේ බොහොම සේවන තියෙන නැත්තම් මේ නිදහසේ සුව පහසුව තමන් ගෙදර වැඩ කරන්න පුළුවන් තැනක් නෙවෙයි මෙතන. මේක ටිකක් අවු රශ්මිය තියෙනවා, කාස්ටක පොලොක් තියෙනවා. මිනිස්සුන්ත් ගත්තාම අපේ රටේ වගේ බොහොම hina වෙලා කරුඩින් අත්දාගෙන එහෙම කෑ ගහගෙන යන සිවිතක් නැහැ. මේ මටත් බාධා කරන්න දෙන්න මේ ඔබට කතා කරන්නේ TDK ජයන්ත. TDK ජයන්ත මට ඒ අතරින් කියන්න ඕනේ. TDK ජයන්ත අද ලංකාවේ ඉන්න අති දක්ෂම ගුවන්විදුලි නිවේදකයෙක්. මේ ගුවන්විදුලි නිවේදකයෙක් විදිහට අපි TDK ජයන්තව හඳුනා ගන්නවා වෙනත් සුවිශේෂ ආකාරයකින්. අපි දන්නවා හුඟක් FM සේවාවන් තියෙනවානේ. අපි නම් මෙහෙ ඉඳගෙන FM සේවාවන්ට hina වෙනවා. අවංකවම කියනවා අපි FM සේවාවන්ට hina වෙනවා. මොකද අපි දන්නවා භාෂාව විනාශ කරනවා, අලුත් සම්ප්‍රදායන් නිර්මාණය කරනවා, හිරිකිත හිතන ඒ වගේ දේවල්. නමුත් City FM ජාතික ගුවන් විදුලිය ඔබට ගුවන් විදුලි මාධ්‍යයේ නිවැරදි මාර්ගයට ගැනීමේ තනි වෙහසක් දරමින් ඉන්නවා කියලා අපි විශ්වාස කරනවා. අද සිත් TV සමග එකතු වෙන්නේ මෙහි ඔබට විස්තර ප්‍රචාරය ගෙන එන TDK ජයන්ත සමග අපේ සුජීව හරිස්චන්ද්‍ර. ඉතින් මම ඔබට කියන්න ඕනේ මේ City FM සේවයත් ජාතික රූපවාහිනියත් අපිත් එක්ක ඉන්නවා. ඔබට පුළුවනි cittv.com හරහා සජීවීව නරඹන්න. හැබැයි TDK ලව සුජීවලව දැකලා හැම නැහැ නේද? ඒගොල්ලන් දැකලා නැහැ මං හිතන්නේ ඔබ. නමුත් ඔන්න දැන් දැක ගන්නත් පුළුවන්කම ලැබෙනවා. අර හිතාගෙන හිටපු ලස්සන කටහඬ තියෙන TDK ඒ TDK නෙමෙයිමද? නැත්නම් හිතුවටත් වඩා ලස්සනද කියලා ඔන්න බලා ගන්න පුළුවන්කම තියෙනවා. සාමාන්‍යයෙන් නාර දෙකක් තියෙනවා මේ රූපවාහිනී මාධ්‍යය ගුවන්විදුලි මාධ්‍යය දෙකක්. නමුත් අපි මේ දෙකේම ප්‍රධාන මෙවලම තමයි අපේ හඬ. මේ හඬත් එක්ක භාෂාව ඇසිරෙන ඔබ ඉතා නිවැරදිව මම සන්තෝෂ වෙනවා සිත් TV ගැන. මොකද සිත් TV කියන්නේ තවත් එක්තරා මේ ටීවී නාලිකාවක් නෙවෙයි. ඇත්තටම එය අපි දන්න ලෝකේ බොහෝ දෙනෙක් නරඹන, ඒ වගේම බොහෝ දෙනෙක් අගය කරන නාලිකාවක්. ඉතින් ඔබ වැනි කෙනෙක් මේ භාෂාව ගැන කතා කළා. මම හිතන්නේ ඒක අපි අද අපිට දකින්න නොලැබෙන දෙයක්. අද FM කියලා බොහෝ විට විවිධ නාලිකා බෙහුණත් මේ භාෂාව ගැන කතා කරන්නේ නැහැ. අපේ රටේ ඕනම රටක භාෂාවක් තමයි රටේ අනන්‍යතාවය රඳා පවතින්නේ. ඒ නිසා මේ නාරද කියපු කරුණත් එක්ක මාත් සුජීවත් එකඟ වෙනවා. අපි හැමතිස්සෙම ජාතික ගුවන්විදුලි හැට බලන්නේ ජාතික රූපවාහිනියත් අපි අසංක දිසානායකන අසංකත් දන්නවා. ජාතික ගුවන්විදුලියත් ජාතික රූපවාහිනියත් මම හිතන්නේ කවදාවත් භාෂාව නසන්නේ නැහැ. භාෂාව හරියට පාවිච්චි කරනවා, භාවිත කරනවා විතරක් නෙමෙයි. අනාගත පරපුරක් ඇති කරන්න අපි දෙගොල්ල තමයි වෙහෙසෙන්නේ. නිතරම රූපවාහිනී මාධ්‍යයෙන්
ජාතික රූපණයට ගොන්නලි මාත් දෙන අපිත්. ඒ නිසා අපි සන්තෝෂ වෙනවා මේ නාරද ඔබ කිව්වා වගේ මේ කරුණ ඉස්මතු කරන්නට මේ මොහොතේ ලැබීම ගැන මම හිතනවා වැදගත් කියලා. දැන් මේක ආරම්භ කරපු හැටි පොඩ්ඩක් කියන්න බෑ. ඔව් ඇත්තටම මේ ඒකත් තමයි මේ අපි දැන් මේ මොහොතකට කලින් අපි කතා කරමින් හිටියේ තොරතුරු තමයි විශේෂයෙන්ම මේ චාරිත්‍රානුකූලව නැත්නම් අපි හැමදාම අපේ රටේ ඕනම උත්සවයක් පවත්වද්දී මේවැනි සංස්කෘතික උත්සවයක් යාන්ත්‍රික උත්සවයක් පවත්වද්දී පොල් තෙල් පහන දැල්වනවා මංගල ප්‍රදීපය දැල්වමින් ඉතාමත්ම සාර්ථකව මේකට උතරයි ඊට කලින් මංගල ප්‍රදීපය දැල්වනත් කලින් අපේ ගෙදර හරියට ඉතිරෙන කිරි හට්ටිය අපි දැක්ක මේ ඉතිරෙන සුජීව. ඔව් ඩුබායි දේශයට කිරි ඉතුරු තව මීට ස්වල්ප වේලාවකට පෙර මම හිතන්නේ මේ ඩුබායි දේශයට පැමිණලා සිටින ශ්‍රී ලංකියාගේ හදවත් තුලින් කිරි ඉතුරුනවා අපි දැක්කා. ඒක තමයි මේ සතුට. ඔවුන් මේ තමන්ගේ රටේ අත්විඳින සතුට ඒ අයගේ හදවත් තුලින් උද්දීපනය වුණා අපි දැක්කා. ඒක තමයි මම හිතන්නේ මෙවැනි උත්සවයක් පැවැත්වීමේ අරමුණ වෙලා තියෙන්නේ. මේ දැන් මේ මොහොතේ මට පොඩි විනාඩියක් දෙන්න ටිඩිකේ අපිට මේ ඉන්නත විශාල පිරිසක් ඉන්නවා. රාජ්‍ය මේ සිත්තිවේ අපි ඉන්නවා නාරද ඉන්නවා. මට මේ අසංකවත් හඳුන්වලා දෙන්න ඕනේ මොකද හේතුව මේ අසංක තව චුට්ටකින් වේදිකාවට යනවා වේදිකාවේ කටයුතු පටන් ගත්තාම අද ලංකාවේ ඉන්න සංදර්ශන නිවේදනය සම්බන්ධයෙන් දැවැන්තයා අසංක අපිත් එක්ක දැවැන්තයාගේ මේ ශාරීරියෙන් එහෙම නෙමෙයි නමුත් ඔහු තමයි බොහොම අති දක්ෂ ලෙස සංදර්ශන වේදිකාව හසුරුවන්නේ. ඉතින් ඔහු තව මොහොතකින් සංදර්ශන වේදිකාවට ගොඩ වෙන නිසා අපිට අපේ සිත් ටීවී ප්‍රේක්ෂකයන්ට දැක බලා ගන්න අසංක රවුමක් කරකිලා පෙන්නනවාද පොඩ්ඩක් මේ කොහොමද අසංක කියලා. හොඳයි. අපි ඉතින් මේ ඒ තරම් මේ හැඩරුව තියෙන පෙනුම තියෙන මිනිස්සු නෙමෙයිනේ නේද? ඒ නිසා පොඩ්ඩක් පෙනුම තියෙන නිවේදිකාවකුත් එක්කගෙන ආවා. ඔබට ඒකත් පොඩ්ඩක් තියෙන්න එපා නේද? ඔව් අපි ඇයගේ කතාවට මොහොතකට සවන් දෙන්නට පෙර අපේ කාලය පොඩ්ඩක් නික්ම යනවා. ඒ නිසා අපි යලිත් සම්බන්ධතා මැදිරි සමග එක් වෙනවා. අපි මේ තොරතුරු විටින් විට ඔබට ගෙනෙන්න බලාපොරොත්තු වෙන අපි යලිත් ඔබ හමුවන්නට එක්වන බව කියමින් සම්බන්ධතා මැදිරි සමග එක් වෙනවා. හොඳයි අපි සිත් ටීවී සමග යලිත් එක් වෙනවා. ටීඩීකේ ඔව් දැන් මේ නාරද කතා කළා ඉතාල වැදගත් කරනවා මොකද්ද මේ භාෂාව ගැන අපි ඇත්තටම මෙවැනි මොහොතක තමයි භාෂාව වැදගත්කම තේරෙන්නේ. අපි අපේ ජාතික සංස්කෘතික උත්සව පාත්වන අවස්ථාවල නිවේදන කටයුතු කරනවා අපි අසංක ඉන්නවා විවිධ අවස්ථාවල අපි දැකපු දෙයක් තමයි ඔබ ඉස්මතු කළේ. හොඳයි මේ ශකිලා ඔබ දැන් අර ඉස්සෙල්ලා කිව්වා මේ ඩුබායි නගරය පිළිබඳව මේක දැන් මේ ප්‍රවණතා තියෙන මොනවද කියලා. අපි කැමතියි මේ ඩුබායි නගරයේ මේ මිනිස්සු ඩුබායි වැසියන් මොන වගේ අයද? ඔබ ගොඩක් ඇසුරු කරන කෙනෙක්. ඔවුන්ගේ මේ සංග්‍රහශීලී බව අපේ රටත් එක්ක සංසන්දනය කරන්න ඔබට පුළුවන්කම ඔබ අපේ රටේ උපන් යුවතියක් කොහොමද ඔබ සංසන්දනය කරන්නේ මේ? මෙහි ඉන්න 100කට වැඩිය පිට රටවල් වලින් පැමිණි සංචාරකයෝ වැඩි හරියක් මේ රටේ එකතු වෙලා තියෙන පිට රටවල් වලින් පැමිණි සංචාරකයන් අපි වගේ ආසියානු ඒ වගේම යුරෝප රටවලින්. හැබැයි මේ රටේ අපි හැමෝටම එක වගේ ඉන්න පුළුවන්. කිසිම වෙනසක් නැතුව උස් පහත් ભેදයක් නැතුව සුදු කළු ભેදයක් නැතුව අපි හැමෝටම එක හා සමානව ජීවත් වෙන්න පුළුවන්. හැම කෙනෙකුටම විශේෂයෙන්ම ගැහැණු අයට ඕනම මොහොතක පාරේ බහලා යන්න පුළුවන්. ඕනම තැනකට ගිහිලා ආරක්ෂා සහිතව එන්න පුළුවන්. ඒ වගේම මෙහි පොලිසිය ඒ CID ඉතාමත් ක්‍රියාශීලී. ඒ කියන්නේ පැය 24කින් ඕනම දෙයක් එයාලට හොයාගන්න පුළුවන්. තාක්ෂණය ඉතාමත් දියුණුයි. මෙහි ඉන්න ලංකාවේ පුරවැසියන්ට වුණත් ඉතාමත්ම ලේසියෙන් අනිත් විදේශ ජනතාවත් එක්ක එකට එකතු වෙලා ඕනම තැනකට ගිහින් විනෝද වෙන්න හැමදේම මේ රටේ තියෙනවා. මේ සාමාන්‍යයෙන් අනිත් රාජ්‍ය සාජා අබුඩාබි වලට වඩා අපේ ඩුබායි සාමාන්‍ය කොළඹ වගේ කියලා කියන්න පුළුවන්. ඔබ හොඳ විග්‍රහයක් කළා මාත් දැක්කා. මොකද ඔබ වගේ මේ බොහෝට මෙහි මේ CID නැත්නම් රහස් පොලිස් සේවය වගේම පොලිසිය හොඳට සහයෝගයෙන් කටයුතු කරන. ඒ විතරක් නෙවෙයි එක කරුණක් අපි දැන් කිව්වා මේ ඩුබායි ගැන කතා කරද්දී මෙහි බොහෝ විට මේ නීති රීති ගොඩක් තදින් ක්‍රියාත්මක කරනවා. ඒක රටකට අවශ්‍ය වෙන දෙයක් මේ නාරද. මොකද අපි දැන් මේ කතා කරමින් හිටියේ ඩුබායි නගරේ කාන්තාවකට ඕන තැන කියලා ප්ලංකසි කරා. ඔව් ඒක මේ අපිට හරිම වැදගත් කාරණාවක්. මම අද උදේ මගේ යාළුවෙක් එක්ක එන ගමන් මම දැක්ක මේ ටිකක් අඩ නිරුවතිම නෙමෙයි අඩ නිරුවතට කිට්ටු ආසන්න ප්‍රමාණයකට සැරසුණු කාන්තාවක් ගැහැණු ළමයෙක් ඉන්නවා. ඉතින් මම කාර්යක යන ගමන් දෙපාරක් තුන් පාරක් හැරිලා බැලුවා. මේ එහෙම බලනවනේ අපි නේද? එහෙම බලනවා. සාමාන්‍ය මිනිස්සු බලනවා. ඉතින් මම අහුවා මේ රටේ මොකද අපි කුවේට් වල අත්දැකීම් තියෙනවා. සාමාන්‍යයෙන් තද නීති තියෙන මේ රටේ එහෙම මෙහෙම ඇඳගෙන ඔව් කිසි ප්‍රශ්නයක් නැහැ. රෑ 2ට 3ට වුණත් තනියම ගෑනු කෙනෙකුට යන්න පුළුවන් විදිහට මෙහි නීති හදලා තියෙන්නේ. පස්සේ මට මගේ මිත්‍රයා කියනවා මේ ටිඩිකේ දැන් ගෑනු කෙනෙකුට හදිසියේ වාහනේ යන ගමන් රෑ ටයර් එකක් මේ මොකක් හරි අපදාවකට ලක් වුණොත් මොකක් හරි කාර්මික අපදාවකට ලක් වුණොත් පොලිසියට කතා කළාම පොලිසියෙන් ඇවිල්ලා
මේ ටයර් එක දාලා හදලා දීලා අවශ්‍ය සියලු පහසුකම් සලස්වලා දීලා යනවා කියලා. ඉතින් ගිහලා දානවා. පරිස්සමෙන් ගිහින් දානවා නේද? අපේ පොලිසියත් සමහර වෙලාවට එහෙම කරන අවස්ථාවන් තියෙනවා. අපි හැමතිස්සෙම වැරදි පැත්තම දකින්න හොඳ නැහැ. නමුත් 99% අපිට අහන්න ලැබෙන සිද්ධි හුඟක් කනගාටුදායකයි. මේ රටිනුත් අපිට ගන්න දේවල් තියෙනවා. සත්‍යකම ඔබ කිව්වාගේ මේ අපිට එවැනි දේ අපේ පොලිසියනුත් කරනවා. නමුත් අපි ඊටාම මේ ඒක මේ විශේෂයෙන්ම අවස්ථාවක් ලෙස සලකනවා. මොකද අපේ රටෙත් මේ හොඳ නිලධාරීන් ඉන්නවා. අනිත් එක ඉතින් සාමාන්‍යයෙන් දුබායිට ගත්තම අර මුලින් ශකල කිව්වාගේ මේක ලොකු විශාල ප්‍රදේශයක්නේ. අපේ කොළඹ වගේ පුංචි නගරයකුත් නෙමෙයි. දැවැන්ත ගොඩ අපි දැක්කා අපි ඊයේදී ලෝකේ උසම ගොඩනැගිල්ල නාරද කිව්වාගේ ඔව් පිහිනුම් තටාකයක් ඉදිරියෙන් පවතිනවා. මොහමඩ් බින් රෂිද් සිටි ඩිස්ට්‍රික්ට් නම්බර් 1 කියලා ඒ නගරේ විශාලම පිහිනුම් තටාකය ගොඩනගමින් පවතිනවා. 2016 වෙනකොට තමයි එයාලගේ කටයුතු අවසන් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම හොටෙල් 100ක් යුරෝපා රටවලින් ඇමරිකාවේ විශේෂ හොටෙල් සාමාන්‍ය ප්‍රසිද්ධ හොටෙල් 100ක් ගේන්න දැන් මේ දවස්වල වැඩ කටයුතු කරමින් පවතිනවා. මේ තමයි ඩුබායි වල මූලිකව කියවනාර්ථ මේ සංචාරක කර්මාන්තයත් එක්ක බැඳෙන නිසා අපි දන්නවා පසුගිය 2010 වෙනකන් ලෝකයේ උසම ගොඩනැගිල්ල තුනේ මැලේසියාවේ ට්වින් ටවර්. නමුත් ඊට වඩා උස ගොඩනැගිල්ලක් ඩුබායි වල හදුවා අපි දැක්කේ ගොඩනැගිල්ල. හැබැයි එකක් තියෙනවා අපි සාමාන්‍යයෙන් ආසියාවෙන් ගත්තාම අපේ රටේ තමයි දැන් ආසියා උසම කුළුණ ඉදි වෙන්නේ. නෙළුම් පොකුණ sannivedana කුළුණ. මම හිතන්නේ ඒකෙන් අපි ඔව් නෙළුම් කුළුණ කියලා අපි කියන්නේ. නෙළුම් කුළුණ වගේම දැන් අපේ රටෙත් අපි කියනවා මේ ඩුබායි රටාවන් තමයි අපේ රටේ දැන් වර්තමාන දියුණුව අපිට හොඳට පේන්නේ සුජීව. අපි මේ අධිවේගී මාර්ග ගැන සිහින මැව්වා. ඒතකොට අපි ජාත්‍යන්තර වරායවල් අපිට එකයි තිබුණේ අපිට ඒක තිබුණේ නැහැ. ගුවන් තොටුපළත් මේවා මේ විශේෂයෙන්ම වර්තමාන රාජ්‍ය නායකයා අපේ මහින්ද රාජපක්ෂ මැතිතුමා මේවා හදනවා. හැබැයි එකක් තියෙනවා ඩුබායි දේශයට ආවන් තමයි අපේ රටේ මේ හැදෙන ඒවායි වටිනාකම අපිට තේරෙන්නේ. හොඳයි. දැන් මම මේ ඒත් කතාව අනතුරුද තවත් අමුත් එක්ක ඔබට හඳුන්වා දෙන්න යන්නේ. මේ මාත් එක්ක ඉන්නේ අරුණ එදිරිසිංහ මහතා. ඔහු තමයි අපේ ජාතික ගුවන්විදුලියේ මේ විශාල පෙරලිය කරන්න පසුපස හිටිය අයෝමය ශක්තිය කියලා මට දැනෙන්නේ. ඔහු තමයි City FM සේවයේ අධිපතිවරයා. ඒ වගේම මම අධිපතිවරයා කියවම හරි නේද? නෑ පාලකවරයා හරි. ඔව්. අධිපති කියවම නිකන් පොඩි අධිපති ගතියක් තියෙනවා නේද? හොඳයි. අරුණ අපිට ගුවන්විදුලියේ නාරද අධිපතියෝ නෑ. අධිපතියෝ නෑ. ඔව්. ඒකට වෙන්නේ සේවකයෝ. ඔව් සේවකයෝ. හැබැයි එක පාලකයෙක් ඉන්නවා. එයා තමයි ප්‍රධාන සේවකයා. ප්‍රධාන සේවකයා. අරුණ බොහොම හොඳ රසිකයෙක්. අරුණ ගීත හොඳ ගීත තෝරන්න දන්න කෙනෙක්. මොකද කාලාන්තරයක් තිස්සේ අපිට හොඳ ගීත අහන්න ලැබෙන්නේ නැති ගතියක් මේ ස්වභාවිත ගීතය අපෙන් ඈත් වෙච්ච ගතියක් තිබුණානේ. හොඳයි. අපි ඇවිද ඇවිද කතා කරන්න පුළුවන් අපිට කිසි කරදරයක් නැහැ මේ ප්‍රදේශවල මේ හොඳට ඉඩ තියෙනවා. අරුණ හුඟක් ලොකු වෙනස්කම් කීපයක් ඇති කරන්න ගත්තත් සිත් TV බොහොම ආදරෙන් අරුණවත් පිළිගන්නවා. අපිට හරි සන්තෝෂයි අරුණ මේ මොහොතේ අපිත් එක්ක එකතු වෙලා ඉන්නගෙන. මොකද සිත් TV ගැන අරුණට දැනෙන්නේ? ඇත්තටම නාරද ගුවන්විදුලිය කියන්නේ ජාතියට නිවැරදි ගමන් මඟ, ඒ වගේම අපේ භාෂාව, අපේකම සුරකිලා ජාතිය පෙර ගමන් කරපු යොත් මම හිතනවා නිවැරදි. ඒ වගේම City FM කියන්නේ හරවත් තාරුණ්‍ය. අපේ තේමාව තමයි හරවත් තාරුණ්‍ය. අපි හරවත් තාරුණ්‍යත් එක්ක තමයි ගමන යන්නේ. මම හිතනවා වර්තමානයේ හොඳම හරවත් තාරුණ්‍යට එකතු වෙච්ච හොඳම ශක්තිවන්ත දෑතක් කියලා City TV. බොහොම ස්තුතියි. ඇත්ත වශයෙන්ම මම මේ අවංක වේ වචන කීපය ප්‍රකාශ කරුවේ අද අපි ඩුබායි සිට ලෝකේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවට ලෝකේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවට ලෝකේ තවත් රටක සිට ස්ටීරියෝ තාක්ෂණය හරහා සංගීත ප්‍රසංග සජීවීව රස විඳින්නට ඉඩකඩ සලකනවා. ඒ TV ආදාය. අපි අපේ හිතවතුන් නැවත වතාවක් මතක් කරනවා ඔබේ Facebook එකේ ඉන්න හිතවතුන්ටත් සියලුම දෙනාට කියන්න මේ මොහොතේ තවත් සුළු මොහොතකින් ඔබට ඩුබායි වල අපේ ශ්‍රී ලාංකයන්ගේ ජීවිතය පිළිබඳව ඔවුන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව ඔවුන්ගේ කුසලතාවයන් පිළිබඳව දැක බලා ගන්න ලැබෙනවා. ඒ වගේම අද ලංකාවේ ඉන්න දැවැන්ත මාධ්‍යවේදීන් කිහිප දෙනෙක් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඔබට මේ සියලු දෙනා එක්ක සුහදව හොඳ හෝරා දෙකක් තුනක් ගත කරන්න අවස්ථාව ලැබෙනවා. ඒ නිසා sittv.com සමග එකතු වෙලා මේ මොහොතේ අපිත් එක්ක සජීවීව සම්බන්ධ වෙන්න කියලාත් අපි අපේ හිතවතුන්ගෙන් ඉල්ලා හිටිනවා. ඒ වගේම නාරද අපි ගුවන්විදුලිය කියන්නේ චිත්‍රූප මවන ආයතනයක්. මොකද අපිට තියෙන හඬ පමණයි. හැබැයි හඬ පෞරුෂය හඬ කියන එක මම හිතනවා සීමා මායිම් නැහැ. නමුත් ඒ කෙසේ නමුත් අපේ හඬ අපේ අසන්නන්ට අපේ ශ්‍රාවකයින්ට ආදරණීය රසිකයින්ට අපි ආරාධනා කරනවා ඔබට මේ
කෙසේ නමුත් මේ දසුන් ඔව් තමන්ගේ දෙනතින් නරඹන්නට සිත් ජීවිත එක්ක එකතු වෙන්න. ඔව් ඔව් සිත් ටීවී බලන ගමන් සිටි FM එකෙන් අහන ගමන් නේද? අද අවුරුද්දට සූදානම් වෙන්න ලංකාවේ තම අවුරුද්ද ඕන හැටියට රස විඳින්න පුළුවන්. හොඳයි. අපි නැවත වතාවක් කතා බහ කරන්න සූදානම් වන්නේ ඩුබායි පිළිබඳව. ශකිලා දැන් ඔය ඩුබායි පිළිබඳව ඩුබායි වල ජීවිතය පිළිබඳව අපි කතා බහ කරගෙන හිටියනේ. ඉතින් ඒ නිසා මම අපේ හිතවතුන්ට කියන්න කාරණා හොයමින් ඉන්නවා. දැන් මොනවද ඩුබායි වලින් අපිට හොයාගන්න පුළුවන් අපේ හිතවතුන්ට කියන්න කියන එක පිළිබඳව. මට දැන් ඔන්න දැනගන්න හම්බුණු තවත් ආරංචියක් තමයි කිලෝමීටර් 30ක් ඈත මුහුදේ ඩුබායි වෙරළෙන් කිලෝමීටර් 30ක් ඈත මුහුදේ ඉදි වෙනවා මොකද්ද? ලෝක සිතියම. ලෝකයේ ඉදි වෙනවා. මේ මිනිස්සුන්ට සල්ලි වැඩි වෙලාද? එහෙම නැත්නම් තාක්ෂණයේ උපරිමයට තමන් ඇවිල්ලා කියලා පෙන්වන්න ඕනකමද කියලා මම දන්නේ නැහැ. හැබැයි මේක මහා අරුම පුදුම නිර්මාණයක්. කොයිතරම් අරුම පුදුම නිර්මාණයක්ද කියනවා නම් මේක ලෝකේ 8 වෙනි පුදුමය කියලා කියනවා නේද? ලෝකේ 8 වෙනි පුදුමය කියලා තමයි කියන්නේ. 8 වෙනි පුදුමය කියලා කියනවා මොකද ඒ තරමට විශාල ලෝකයක් මහ මුහුදේ ඉදි කරනවා. එහි තියෙනවා රටවල්. උදාහරණයක් විදිහට ඇමරිකාව ඒ විදිහටම ඉන්දියාව, චීනය, ස්කොට්ලන්තය මේ සියලු ලෝකේ තියෙන ප්‍රධාන රටවල් සියල්ල මුළු ලෝකෙම තියෙන රටවල් ටික ඒක තියෙනවා. ඉතා කුඩා රටවල් පෙන්වන්න විදියක් නැහැ. ඒ රටවල් තියෙනවා පමණක් නෙමෙයි ඒක විශාල ව්‍යාපාරයක් වෙලා නේද? ඒක දැන් විශාල ව්‍යාපාරයක් වෙලා දැන් මේ දවස්වල ජර්මන් රට මේ දවස්වල දැන් ජර්මනිය විකුණන්න පටන් ගන්නවා. ඒ කියන්නේ කාට හරි කැමති නම් ඒකේ තියෙන්නේ දැන් හොටෙල් කාමරයක් මිලදී අරගන්න පුළුවන්. ඒක මිලදී අරගත්තට පස්සේ දවස් 14ක් එයාලට නිකම් ඉන්න පුළුවන් ෆ්‍රී. අනිත් දවස් ඒ කට්ටිය කරන්නේ හොටෙල් එක රෙන්ට් අවුට් කරනවා. හොටෙල් එක විකුණනවා කියන්නේ කාමරවල ඇවිල්ලා කට්ටිය ඉන්නේ. ඒකෙන් එයාලා කියන්නේ රිටර්න් ඔන් ඉන්වෙස්ට්මන්ට් එකක් ලැබෙනවා. ඒ කියන්නේ තමන් ආයෝජනය කරපු මුදලට එහා වටිනා මුදලක් ආපසු ලබා ගන්න පුළුවන් වෙන විදිහේ ආයෝජන ක්‍රමවේදයක් සකස් කරලා තිනවා. මම අහගෙන හිටියා මේ ශකිලා කවුරු හරි කෙනෙක් කතා කරනකොට කියනවා දැන් ඒ හෝටල් වල පහත මාලේ නිදන කාමර වලින් එපිට තියෙන්නේ මොනවද? පහත මාලේ තියෙන නිදන කාමරේ ඉඳන්ම බලන්න පුළුවන් ඔයාලට හොඳ view එකක් හම්බ වෙනවා. ඒ කියන්නේ මුහුද යට මාළුවෝ. කියන්නේ මෙහි බිත්ති වීදුරු ජනේල වලින් ආවරණය කරලා මුහුද යට දර්ශනය තමයි අපිට දැක ගන්න ලැබෙන්නේ. නේද? මම හිතන්නේ ඒක හරි මහා පුදුම නිර්මාණයක්. ඒ වගේම දැවැන්ත ධනස්කන්ධයක්. ඒ වගේම මහා විශාල ආදායමක් ලබා ගන්න පුළුවන්. ඔව් දැනට මේ කට්ටිය ආදායම ලබා ගන්න විදිය හැමදේම මේ රටේ හැමදේම ඕගනයිස් කරලා තියෙන්නේ මුදල් ලැබෙනවා. දුබායි අප නැවත සම්බන්ධ වෙනවා ඔබත් සමග තවත් සුළු මොහොතකින්. අපි දන්නවා අපේ ආදරණීය ශ්‍රී ලාංකික ජනතාව මේ ස්ථානට රැස් වී සිටින මොහොතක් අපි ආරාධනා කරනවා අද දුබායි මෙවැනි මේ අවුරුදු උළෙලේ විවිධ අංගවලට අපට සහභාගී වෙන්න පුළුවන්. විශේෂයෙන්ම අපි මුලින්ම ආරාධනා කරනවා මේ පැමිණි සිටින ඔබට යෝන් අවුරුදු කුමරා සහ අවුරුදු කුමරිය තේරීමේ තරගයට ඉදිරිපත් වෙන්න පුළුවන්. අවුරුදු 24ක් 30ක් වයස් කාණ්ඩයේ ඔබට අපි ආරාධනා කරනවා. ඔබ දකිනවා අපි සංවිධායක මණ්ඩලය යහපත් ඉන්නවා අර ස්පීකරයක් තියෙන ස්ථානයේ ඔබ දකිනවා ඇති මේ වාදන කණ්ඩ නැවතුනම තමයි වාඩි වෙන්න ඕන. තාම නෑ යන්න. කරුණාකරලා වටේට යන්න. හොඳට යන්න. ඇවිදින්න. ඔව්. එක පුටුවේ දෙන්නෙක් වාඩිනොත් ඉස්සෙල්ලා වාඩි වෙච්ච කෙනා එහෙම මින්නර ඉන්න පස්සේ වාඩි වුණේ කියලා නැගිටින්න කරුණාකරලා. හොඳයි. දැන් දෙවන වටයත් අවසానයි. දැන් දෙවන අවස්ථාව අවසానයි. තාමත් හිස් පුටුවක් තියෙනවා ගිල වාඩි වෙන්න. ඔන්න දැන් ඊළඟ වටේ පටන් ගත්තා. හරි. ඇවිදින්න පටන් ගන්න ඇවිදින්න. කට්ටිය ඇවිදින්නේ නෑ පුටුව ළඟ නතර වෙලා ඉන්නවා. පුටුව ළඟ නතර වෙන්න බෑ. සංගීත කණ්ඩයත් එක්ක යන්න. පුටුව වටේට යන්න. කකුල් ටිකක් ඉක්මන් කරලා යන්න. ඔව්. හොඳයි මේ සමහර විට පුටුවත් එක්ක අනිත් පැත්තට යන්නත් වගේ තේරුණා මේ වාඩින පිම්බට. හොඳයි. ඒ අය කරුණාකරලා දැන් උන්න ආයෙත් ආරම්භ කරනවා. ඒ නිසා කරුණාකරලා මේ හරියට ඇවිදින්න කැතන ඉන්න බෑ. හොඳ ඩාන්ස් එකක් දාන්න. ලස්සන ඩාන්ස් එකක් මොනවද ඩුබායි ඇවිල්ලා නටුවේ නැත්තම් වැඩක් නෑ. හොඳට නන්න හොඳයි. හොඳයි දැන් ඒ වටෙන් ඉවත් වෙච්ච අය අයින් වෙනවා. නැගිටින්න පටන් ගන්න දැන් ආයෙත්. රංගනයත් සමග ඇවිද්දොත් තමයි ලස්සන නේද? ඇත්තටම ශකිලක වගේ ටිකක් රංගනයත් එක්ක කොහෙද රංගනයක් කරන්න වෙලාවක් නැහැ නේද? අසංග. ඔව් වෙනම හොඳයි දැන් ආයෙත් යමු පටන් ගනිමු. අසංග මේ සංගීත කණ්ඩේ හිටි ගමන් නවතිනවා.
අනිවාර්යයෙන්ම බොහොම කල්පනාවෙන් ඉන්න ඕනේ. සංගීත පුටු තරඟය කියන්නේ ඕක තමයි. කවුද තරඟෙන් ඉවත් වෙන්නේ? හොඳ අවධානයකින් සිටින්නට ඕනේ. හොඳ අවධානයකින් සිටියොත් තමයි තරඟය ආරම්භ වෙනවා. සංගීත පුටු තරඟය. හොඳයි පරිස්සමෙන් බලාගෙන බිම වැටිලා හරි කමන්නේ කොහොම හරි තමන්ගේ ජයග්‍රහණය සටහන් කරගන්නට අවශ්‍ය වෙන්නේ. ඊටමත් හොඳ තරගයක් ලබා දෙනවා. සංගීත පුටු තරගයේ ක්‍රියාත්මක වන අතරතුරේ කලා මුට්ටිය බිඳීමේ තරගයේ ප්‍රථම ස්ථානය අනුර මදුරංග දිනාගෙන සිටින වගේ ඊටමත් සතුටින් යුතුව ප්‍රකාශ කර සිටිනවා. කලා මුට්ටිය බිඳීමේ තරගයේ ප්‍රථම ස්ථානය අරුණ මදුරංග. ඒ අතරතුර සංගීතය නතර වෙනවා. අපි ටිකක් ඩාන්ස් කරන්න chance එක ලබා දෙමු. ටිකක් ඩාන්ස් කරන්න chance එක ලබා දෙමු. කට්ටිය නටන්න ඕනේ තාලෙට සංගීත පුටු තරඟය වෙනුවෙන්. හරි. අපිට පොඩ්ඩක් සංගීතය මොහොතකට නතර කරන්න. සංගීතය මොහොතකට නතර කරන්න. අරුණ මදුරංග කනා මුට්ටිය බිඳීමේ තරඟයේ ප්‍රථම ස්ථානය ලබා ගන්නවා. එන්න තෑගි ලබා ගැනීමට අනුර මදුරංග ඩුබායි වොන්ඩර්ලෑන්ඩ් උද්‍යානයේ සිට වසන්ත උදානය 2014 වෙනුවෙන් කනා මුට්ටිය බිඳීමේ තරඟයේ ප්‍රථම ස්ථානය ලබා ගන්නවා. මොහමඩ් රිස්වි සහ තක්ෂිලා සිරිමාන් ආදරණීය දෙපළ සංවිධානය කරන වසන්ත උදානය 2014 ප්‍රථම ස්ථානය කනා මුට්ටිය බිඳීමේ තරඟයේ අරුණ මදුරංග. ඇවිල්ලා ඉන්න අරුණ. අරුණ පොඩ්ඩක් අපේ අර පැත්තට හැරුණොත් මුළු ලෝකෙටම අරුණව පෙනෙයි. මේ තමයි ඩුබායි වොන්ඩර්ලෑන්ඩ් උද්‍යානයේ සිට වසන්ත උදානය 2014 වෙනුවෙන් කනා මුට්ටිය බිඳීමේ තරඟයේ ප්‍රථම ස්ථානය අරුණ මදුශංක. ලස්සනත් පුලස්සනාදයක් ලබා දෙමු. මෙන්න ත්‍යාග ප්‍රදානය කිරීමට සූදානම්. තූර්යා සැලුන් තූර්යා සාදර අනුග්‍රහයෙන් ශ්‍රී ලංකේය රූපලාවන්‍යාගාරය සැලුන් තූර්යා අනුග්‍රහයෙන් ටිඩිගෑය වටිනා තෑග්ගක් ලබා දුන්නා. ඔව් ඉතින් තරුණයෙක් වුණාම ඉතින් කොහොමත් ඇත්තටම ඉතින් සැලුන් එකේ ගොඩක් වැඩ. හොඳයි දැන් මේ ආරම්භ වෙලා තියෙන්නේ අපි දකිනවා සංගීත පුටු තරඟයේ වාද්‍ය වෘන්දේ නවතිනකොටම තමන් හරියට පුටුවේ වාඩි වෙනවා. ඔව් තරඟේ දැන් ටිකක් උණුසුම්. ඔව් මේ මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය අපේ මව්බිම පුවත්පත එකත් මතක් කරන්න ඕන. විශේෂයෙන්ම මේ මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය දක්වන අපේ මව්බිමේ මේ පැමිණ සිටින මව්බිම නියෝජිතයන් දෙන්නෙක් අපේ කොරතර අපේ මිත්‍රයා ඉන්නවා. මේ කොහොමද ඉන්තරතුරු? හොඳයි බොහොදයක් මේක මේවර මව්බිම හොඳට වාර්තාව දෙනව නේද? ඔව් ඉඳගෙනම මේ තරගයට ඉස්සෙල්ලා ඉඳන් මම දිලිපෙන වාර්තා කළා. හොඳයි. ඔව් අපි බොහොම ආදරය කරන පුවත්පත මව්බිම. දැන් ආය ඇවිදින්නකෝ. ඇවිදිමු නෑ මට පේන්නේ නෑ මේ කිසිම ඩාන්ස් කර යන්න ඕන. සංගීත කණ්ඩ නැවතුණා. හොඳයි දැන් පටන් ගන්න. දැන් එක්කෙනා පස්සේ එක්කෙනා නටනට යන්නකෝ. කිසිම මම හිතන්නේ ඩිඩිගය දැන් අපේ රටේ වගේ පුටුවට ඒ තරම් තරඟයක් නැතුව ඇති මෙහෙ. ඒකත් ඇත්ත. හොඳයි සංගීත පුටු තරඟය දැන් ක්‍රියාත්මක වන මොහොතේ බොමුණුසුම් තරඟයක් ලබා දෙනවා. සංගීත පුටු තරඟය වෙනුවෙන් ඩුබායි වොන්ඩර්ලෑන්ඩ් උද්‍යානයේ සිට තාලෙට අප්පුඩියක් ගාමු ඔක්කොමලා. මේ තරඟයට ඉදිරිපත් වන සියලු දෙනාට අපි රිද්මයක් ලබා දෙමු. තරඟයට ඉදිරිපත් වෙන්නට ආරම්භ කරන්නට සංගීතයෙන් අතර වුණා. එක අපිට එක ඇදගෙන වටමින් තරඟයට ඉදිරිපත් වන ආකාරය දකිනවා. ඊටම උණුසුම් තරඟයක්. පරිස්සමෙන් තුවාල කරගන්න එපා. හැමෝම සතුටු වෙන්න, ප්‍රීති වෙන්න, විනෝද වෙන්න එකතු වෙන්නේ. ආසන 3යි ඉදිරිපත් තිබෙන්නේ. ආසන 3 සඳහා තරඟකරුවන්, තරඟකාරයන් සිව් දෙනෙකු ඉදිරිපත්ව සිටින ආකාරය අපි දකිනවා. හොඳින් නටන්නට සංගීතය ටිකක් වැඩිපුර ලබා දෙමු. බලාගෙන ඉන්න උදවිය ලස්සනත් පොළොස්සන්නාදයක් ලබා දෙන්න. ඩුබායි වොන්ඩර්ලෑන්ඩ් උද්‍යානයේ සිට වසන්ත උදානය 2014 සිරිලක අවුරුදු සිරි අද උදා වී තිබෙනවා. ඩුබායි දේශයට සංගීතය නතර වුණා. ආසන 2යි තරඟකරුවන්, තරඟකාරයන් 3 දෙනයි. ආසන 2ක් වෙනුවෙන් තරඟකාරයන් 3 දෙනෙක් තරඟ වදින මොහොත. ඉතාමත් උණුසුම් තරඟයක්. මේ අවස්ථාවෙන් අනතුරුව තනි ආසනයක් වෙනුවෙන් තරඟකාරයන් 2 දෙනෙක් තරඟ වදිනවා ඇති. සංගීතයේ රිද්මයට දිගටම Tamanගේ නර්තනය ලබා දෙන්න. ඩුබායි වොන්ඩර්ලෑන්ඩ් උද්‍යානයේ සිට වසන්ත උදානය 2014 වෙනුවෙන් සංගීත පුටු තරඟය. මේ තරඟයෙන් අනතුරුව කනා කිරිකැවීමේ තරඟය සහ වීල් බැරෝ තරඟය. උණුසුම් තරඟයක්.
තරඟකාරියන් දෙදෙනෙක් ඉතිරි වනවා. තරඟකාරියන් දෙදෙනෙක් ඉදිරි වෙනවා. කවුරු දිනයි කියලාද හිතන්නේ? කවුරු දිනයි කියලාද හිතන්නේ? මට නම් දෙක හරියටම දන්නේ නැති නිසා රෝස පාටද සුදු පාටද අපි එහෙම කියන එක හරි නෑ නේද? කෙසේ වෙතත් තරගයේ ජයග්‍රහණයට වාසනාව උදා කරගන්න කෙනා තරගයේ අනිවාර්යෙන් ජයග්‍රහණය කරાવી. තව සුළු මොහොතකින් අපිට දැනගන්න පුළුවන්. හරි. රෝස පාට ටී-ෂර්ට් ඒ සහිත තරඟකාරිය සංගීත පුටු තරගයෙන් ජයග්‍රහණය කරනවා. උණුසුම් සුබ පැතුම්. අනව මොකද හේතුනේ අන්තිම වෙලාව තව තප්පරයයි. දිනුම පැරදුම ක්‍රීඩාව කියන්නේ දිනුම පැර. හරියට හරි ජයග්‍රහණය කරගන්න පරාජය. බොහොම හොඳයි බොහොම හොඳයි. මේ දෙවන ස්ථානට පැමිණෙන එක්කෙනා ඉතින් ආට තෑගි හම්බෙන්නේ නැහැ. මං හිතන හැටියට මොකද තරගයේ එක්කෙනෙක් ජයග්‍රහණය කළා. ඊළඟට විල්බරෝ තරගය ඊළඟට තිබෙන්නේ. හොඳයි ඒ සඳහා අවශ්‍ය අය සූදානම් වෙන්න. දැන් මේ මොහොත වෙන විට සූදානම් වෙලා ඉන්නවා. මේ ජයග්‍රාහිකාවත් එක්ක බොහොම පිරිසක් දැන් අපිට පේනවා මේ ඡායාරූප වලට පෙනී සිටින මොහොතක් මේ ජයග්‍රාහකත් එක්ක කතා කරන්න පුළුවන්කම ලැබෙයි සමහර විට අපිට මේ බලමු අපි ටිකක් කතා කරලා ජයග්‍රාහක මේ මෙහෙන්න පොඩක් අපි ටිකක් නම කියන්න ශකිලා බුද්ධිනි ශකිලා මේකට පෙරහුරුවක් එම ගත්තද ගෙදරදී නෑ ශකිලා ලංකාවේ කොහෙද කලුතර මේ ඔව් ශකිලා මේ අපි ළඟ ශකිලෙක් කෙනා ඒ ශකිලා තමයි නිවේදන කටයුතු වල ඉන්නේ හොඳයි මේ මොකද හිතෙන්නේ මේ තරගය ගැන ගොඩක් විනෝද ජනකයි ලංකාවේදී මේකට තහබගිලා තියෙනවද කවදාවත් නෑ හොඳයි මේ කොහොමනත් මේ ශකිලා මෙයා තමයි මේ මෙවර සංගීත පුටු තරගයේ ජයග්‍රහණය නාර්ද මේ විශේෂයෙන්ම මේ මම හිතන්නේ මේ ඊටාම වැදගත් වෙනවා මේ තරගයේ ජයග්‍රහණය කිරීම ගෙදරයට පණිවිඩයක් මෙතන දෙන්න පුළුවන් දැන් අම්මලාට උදේ කතා කරා කිව්වා එනවා කියලා මේ ඒගොල්ලෝ දන්නවා හොඳයි අපි අමුත් එක්ක ඉන්නවා මේ අමුත් එක්ක ටිකක් මම කතා කරන්න නැතුව මේ මම කැමතියි ඔබතුමා මම දැකලත් පුරුදුයි මේ කොහොමද නම ගමේ මහවුත් හැරි විමලසේන හරි විමලසේන මහත්මයා බොහොම මේ මම දැක්ක තාමත් ඔබ ඊටාමත්ම ලංකාවේ මොන පළාතද මම දැන් මහ පදිංචිලා මහරගම එතන මෙහි කොයි කාලෙද නෑ මෙහෙට ආයේ අතන මගේ මේ නංගිගේ පුතා ඉන්නවා මේ චරිත් සේනාධීර කියන මේ බැංක් එකක වැඩ කරන මෙයා එයා තමයි මට කිව්වේ එන්න කියලා මේ ටික නිමාඩුකටත් එක්ක එන්න ඒකම මේ අවුරුදු උත්සවයකුත් තියෙනවා ඒකත් පොඩ්ඩක් බලන්න කියලා එයා තමයි මාත් එක්ක ආවේ මොකද හිතෙන්නේ මේ රටින් බැහැරව මේ මහා වැලි කතරක හැබැයි ඉතින් මේ ඩුබායි වගේ බොහොම සංවර්ධිත නගරයක මේ අපේ රටේ අපේම නෑදෑයින් අසල්වාසීන් එක් වෙලා අපේ හෙළ සිරිත් අනුගමනය කරමින් කරන මේ බක්මහා සැනකෙලිය ගැන මොකද ඔබතුමාට හිතෙන්නේ ඔව් ඇත්ත වශයෙන්ම මේක අපි ලාංකිකයෝ හැටියට අවුරුද්දකට වාරයක් සමරන ඉතාමත්ම උතුම් උත්සවයක්. ඉතින් මේකදී තමයි ඇත්තටම අපේ හැම එක්කෙනාම එක වගේ එකට එකතු වෙලා විනෝද වෙලා අපේ තියෙන චාරිත්‍ර වාරිත්‍ර අනුගමනය කරලා මේ අපේ ජාතීන් අතර තියෙන සමගිය වර්ධනය කරන්න තියෙන හොඳම අවස්ථාවක්. ඉතින් අර ලංකාවේ දැන් අපි ඔක්කොම හම්බෙනවා. මෙතෙන්දී ඇත්ත වශයෙන්ම විශේෂයක් තියෙන්නේ මෙහි රටේ දැන් ජීවත් වෙන අපේ ශ්‍රී ලාංකිකයන් මේ වගේ දවසට එකතු වෙලා එකා වගේ සමගියෙන් සාමදානෙන් සතුටෙන් විනෝද වෙලා එකිනෙකාව අඳුනගෙන තමන්ගේ තියෙන මේ මිත්‍ර සම්බන්ධතා වැඩි දියුණු කරගෙන ජාතියක් හැටියට අපි තව තවත් ඉදිරියට යන්න ඕන කියන එක තමයි මම මේ බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒක ඇත්ත වශයෙන්ම අද මම මේ දවස් දැක්කාම මේ රැස්වලා ඉන්න පිරිස දැක්කාම මට හුඟා සන්තෝෂයක් ඇති වුණා. මොකද අපේ කට්ටිය කොච්චර මේ ඉන්නවද කොච්චර සමගියෙන් ඉන්නවද කියන එක දැන්. බොහොම ස්තුතියි ඒ තමයි නියම ශ්‍රී ලාංකීය හඬ ශ්‍රී ලාංකේය හදවතක් බොහොම හොඳයි. මේ ඊළඟට අපි හොඳයි මේ ඔව් මේ අපේ සංගීත පුටු තරගයේ ප්‍රථම ස්ථානය ලබාගෙන තියෙන අපේ ජයග්‍රාහකට ආරාධනා කරමුනේ. හොඳයි එන්න ශකිලා බුද්ධිනි මේ තරගයේ ජයග්‍රාහිකාව එන්න ඔබට තෑගි පිරිනැමීම සඳහා හොඳයි. ඔව් තියෙනවා. හොඳයි අපි මේ ඇයට ත්‍යාග පිරිනැමීම සඳහා සංගීත පුටු තරගයේ ජයග්‍රාහිකාව ශකිලා බුද්ධිනීට මේ සැලුන්තුරායා තමයි මේ ත්‍යාග පිරිනමන්නේ. හොඳයි මේ පැත්තට අපි මේ ටිකක් මේ පෙන්නත් එක මේ මෙයාට පෙන්න අපි රූපහානිට පෙන්න මේ පිරිනමු නැවත වරක්. රූපහානිට පෙන්න අර පැත්ත බලාගෙන ඉන්නවා. මේ සැලුන්තුරායා මගින් පිරිනමන්නේ හොඳයි. බොහොම ස්තුතියි. අපි ජයග්‍රහණයට සුපැතුම් ප්‍රාර්ථනා කරනවා මේ මොහොතේ ඒ සංගීත පුටු තරගයේ ජයග්‍රහණය. හොඳ තරගයක් තියෙනවා.
බිත්තර අල්ලන්න තරගේ නම දෙන්න ඉක්මනට. ඒකට නම ඕනේ නැහැ. ඒකට සහභාගී වෙන්න ඕනම කෙනෙකුට බිත්තර ඇල්ලීමේ තරගයට මෙන්න මේ තැන තමයි බිත්තර ඇල්ලීමේ තරගය පැවැත්වෙන්නේ. ඕනම කෙනෙකුට සහභාගී වෙන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. හරියට බිත්තරේ අල්ලගත්තොත් ඉතින් ජයග්‍රහණය. බිම වැටුනොත් බිත්තරේ කුඩු. ඒ නිසා මේ ඇඟට වැටුනත් හරියන්නේ නැහැ. මෙන්න බිත්තර ඇල්ලීමේ තරගය මේ ස්ථානයේ පැවැත්වෙන්නේ. පැමිණිලා දැන් ඒ සහභාගී වෙන්න පුළුවන් නම් ගම් දීමක් ඕන වෙන්නේ නැහැ. ඉදිරිපත් වෙන ඕනම කෙනෙකුට මේ තරගය සහ සහභාගී වෙන්න හැකියාව තියෙනවා. විශාල පිරිසක් අනුග්‍රහක දායකත්වය ලබා දෙනවා වසන්ත උදානය 2014 වෙනුවෙන් ඩුබායි වොන්ඩර්ලෑන්ඩ් උද්‍යානයේ සිට ශ්‍රී ලාංකේය ජනතාව වෙනුවෙන් පැවැත්වෙන අසිරිමත්ම අවුරුදු උළෙල ඉසුරුමත් ඩුබායි දේශයේ ඉතින් තෑගි බෙදා දීම අතින් අනුග්‍රහක දායකත්වය ලබා දෙන තෑගි ප්‍රදානය කිරීමේදී තූර්යා සලුන් ආයතනයේ නිශානී වීරසිංහ මැතිණිය ඉතාමත් ආදරෙන් ගෞරවයෙන් යුතුව සිහිපත් කරන්නට ඕනේ. ඒ වගේම මේ විවිධ තරග සවුස් සඳහා අනුග්‍රහක දායකත්වය ලබා දෙමින් තෑගි ප්‍රදානය කරන සියලුම දෙනාට අපේ ගෞරවනීය ස්තුතිය සමස්ත ශ්‍රී ලාංකේය ජනතාව වෙනුවෙන් අපි තිරණ කරන්නට ඕනේ. බිත්තරැල්ලීමේ තරගය දැන් ආරම්භ කිරීමට සූදානම්. සුජීව හරිශ්චන්ද්‍ර මහතා සූදානම් මේ ගැන කතා කරන්න. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සිටි FM සේවය සමග එක්ව අපි ඩුබායි දේශයේ සිටයි මේ ප්‍රසංගය ඔබ වෙත ගෙනෙන්නේ. අලුත් අවුරුද්ද අද ඩුබායි දේශයට පැමිණ තිබෙනවා. ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් මේ අවස්ථාවේදී මේ ඩුබායිහි සංගීත ප්‍රසංගය සහ බක් මහවුලට පැවැත්වීම සඳහා කටයුතු සම්පාදනය කොට තිබෙන අවස්ථාව. ඉතාමත්ම සතුටුදායක මොහොතක්. හදවත් පිනා යන සතුටකින් මේ සියලුම දෙනා අද මේ සියලුම තරග ඉසව් සඳහා සහභාගී වන බව අප සඳහන් කරන්නට ඕන. ජාතික ගුවන් විදුලිය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සිටි FM සේවය සමග එක්ව අද මේ ප්‍රසංගය සහ බක් මහවුලට පැවැත්වෙන බව සඳහන් කරන්නට ඕන. ඒ වගේම ශ්‍රී ලංකාවෙන් මැද පෙරදිගට ප්‍රචාරය වන එකම ගුවන් විදුලි සේවය ජාතික ගුවන් විදුලි මැද පෙරදිග සේවය. ඒ හරහා දැන් මේ අවස්ථාවේදී අපට පෙනෙනවා බිත්තර ඇල්ලීමේ තරගය ආරම්භ වුණා. තරුණයන් සහ තරුණියන් විශාල පිරිසක් සහභාගී වෙනවා. බිත්තර ඇල්ලීමේ තරගය ඉතාමත්ම උණුසුම් ආකාරයට පැවැත්වෙනවා. ඉතාමත්ම අවදානම් තරගයක් මේ අවස්ථාවේදී ඩුබායිහි පැවැත්වෙන බක්මහා උළෙලේදී බිත්තර ඇල්ලීමේ තරගයයි පැවැත්වෙන්නේ. මෙය ඉතාමත්ම අවදානම් සහ වගකීම් සහගත තරගයක් කියලා කිව්වොත් වඩාත් නිවැරදි. කාන්තාවක අතින් තරුණයෙකු අතටත් තරුණයෙකු අතින් කාන්තාවක අතටත් බිත්තර එහාට මෙහාට යන ආකාරය අපිට දැක ගන්නට පුළුවන්. විශේෂයෙන්ම ශ්‍රී ලංකා වාසී ඔබට මතක් කරන්නට ඕන අද ඩුබායි දේශයට මේ අලුත් අවුරුදු උදාව සිදු අවස්ථාවේ මේ සියලුම දෙනා ඉතාමත්ම සතුටින් සෙනෙහසින් මේ සියලු කටයුතු සඳහා සූදානම් වන බව අපි සඳහන් කරන්නට ඕන ආසංක. සැබවින්ම සුජිවය දැන් බොහොම උණුසුම් වගේම අවදානම් තරගයක්. බිත්තර නාන්න සිදුවේද දන්නේ නැහැ සමහර විට. අතිවිශාල පිරිසක් බිත්තර ඇල්ලීමේ තරගයට සහභාගී වෙනවා. අපි කතා බහ කර සිටියේ අපේ අනුග්‍රහක බෞතුන් පිළිබඳව ට්‍රාන්ස්කෝ ජාත්‍යන්තර කාගෝ සේවයත් විශේෂයෙන් සිහිපත් කරන්නට ඕනේ. දඹුල්ලේ තමන්ගේ නවතම ශාඛාව ට්‍රාන්ස්කෝ ජාත්‍යන්තර කාගෝ සේවාව විවෘත කොට තිබෙනවා. ඉතින් දඹුල්ල ප්‍රදේශයේ සිට ඩුබායි දේශයට පැමිණ තමන්ගේ සේවය ලබා දෙන රටවිරුවන්ට ශ්‍රී ලංකාවේ දඹුල්ල ප්‍රදේශයේ සිටින තමන්ගේ ඥාති හිත මිත්‍රාදීන්ට දෙමව්පියන්ට අදාළ බඩු බාහිරාදිය රැකවරණයකින් සහ ආරක්ෂාකාරීව විශ්වාසයකින් යුතුව යවන්නට ට්‍රාන්ස්කෝ ජාත්‍යන්තර කාගෝ සේවය සමග එකතු වන්නට පුළුවන්. දඹුල්ලේ විවෘත වුණු නවතම ශාඛාව හරහා උතුරු මැද පළාතටත් සේවාව ලබා දෙන්නට ට්‍රාන්ස්කෝ ජාත්‍යන්තර කාගෝ සේවාව සූදානමින් සිටින වග ඉතාමත් සතුටින් යුතුව ප්‍රකාශ කරන්නට කැමතියි. හොඳයි 1 2 3 පටන් ගන්න හරි පටන් ගන්න රයිට්. තනියතින් තරග කොන්දේසි කඩන්න තහනම් තනියතින් වතුර පුරවන්න ඕන. හරියටම වතුර බෝතලේ පුරවන්නට පස්සේ ඉහළට නැගිටින වතුර බෝතලේ තරගෙන ඉක්මනින් හරියට පුළුවන් තරම් මේ වතුර ටික ඉරවන්නත් එපා බේසෙම තියෙන වතුර ටික. වතුර ටික ඉරව කාටවත් පුරන්න හම්බෙන්නේ නැහැ. හොඳයි එක්කෙනෙක් හරිද වැරදිද මොකද? හොඳයි. එක්කෙනෙක් වැඩේ කළානේ. ඔව්. දෙන්නයි. නෑ මේ පැත්තේ එක්කෙනෙක් ආවා. මේ කෙනෙක් ඉන්නවා. මේ. මෙන්න විනිශ්චය මණ්ඩලයේ තීරණය අහගන්න මේ අපි දැක්ක මේ ඔව් මෙන්න විනිශ්චය මණ්ඩලයේ තීරණය. මෙන්න. ඔව් පොඩ මාවනවන්න එපා. මේ පළවෙනි ස්ථාන ලබා ගත්තේ අය. ඔව්. හොඳයි. බෝතලේ වතුර පිරීමේ තරගයේ අවසන් වෙනවා. ජයග්‍රහණ ලැබුවේ නම කියන්න. ධම්මිකා ප්‍රියංගනි. ධම්මිකා කොහෙද ලංකාවේ? හංවැල්ලේ. හංවැල්ලේ. හොඳයි. හංවැල්ලේ ධම්මිකා ප්‍රියන්ති තමයි ප්‍රියංගනි තමයි තරගයේ ජයග්‍රහණය කළේ. මේ වතුර බෝතලයත් එක්කම මං හිතන්නේ මේ කොච්චර ලා ගියාද මේක මේ පුරවන්න.
දැන් ඉතින් මේ සංවිධායක මණ්ඩලයෙන් මේක පිරවන්න බොන්න කියලා. හොඳයි බොහොම ස්තුතියි. අපි හොඳ අත්වල සන්නාදයක් දෙමු වතුර පිරීමේ තරගයේ ජයග්‍රාහිකාවට. හොඳයි. ඇයට ත්‍යාග පිරිනැම සිදු වෙනවා. හොඳයි මේ ත්‍යාග පිරිනමන්න මතක් කරන විශේෂයෙන්ම මේ තූරයා සැලුන්නේදී නැත්නම් මේ ඔබේ කොණ්ඩේ වර්ණ ගන්නන ඔබ හැඩ වැඩ කරන ඔබ සියලු දෙයින් මනාව රූසපුවෙන් ලස්සන කරන තූරයා සැලුන් අනුග්‍රහයෙන් තමයි ත්‍යාග පිරිනමන්නේ. බොහොම ස්තුතියි. හොඳයි දැන් බනිස් කෑමේ තරඟය ආරම්භ වෙලා තියෙනවා. අපි බලමු බනිස් කෑමේ තරඟය කොහොමද යන්නේ කියලා. අපේ පුංචි දූ දරුවෝ රාශියක් බනිස් කෑමේ තරඟ ඉදිරිපත් වෙනවා. බනිස් කද්දී මං හිතන්නේ අර වෙනදා අද්දකින් අල්ලන් කනවා වගේ නෙවෙයි. බනිස් කනකොට අනේ අපේ මේ අනිත් අය ඉඩ දෙමු. දරුවන්ට බනිස් ටික හරියට කන්න දීලා. දැන් මේ ලයියේ අව එක්කෙනෙක් හරි. පළවෙනියා තේරුණා දැන්. හොඳයි කාල අවසන් වෙච්ච දරුවෙක් ඉන්නවා. මොහම්මද් රාමාස්. හොඳට මේ පැත්තම පිටි ගොඩක් මේ කියන්නේ සම්පූර්ණ වොන්ඩ්ලයිට් උද්‍යානයේ මේ වොන්ඩර්ලෑන්ඩ් උද්‍යානයේ භාගයක් පිටුල නැවිලා එක්කෙනෙක් හොයාගෙන දෙව්වා. මං හිතන්නේ විනාඩි ගානකින් කාසි හොයාගත්තා. මේ පුදුම දක්ෂතාවයක් තියෙන්නේ. මං හිතන්නේ මේ කාසි හොයන්න ආවට ඩුබායි වලට දැන් තමයි හරියට කාසි හොයාගත්තේ නේද? මොකද්ද නම? සම්පත් කොහෙද? මේද ලංකාවේ. ලංකාවේ මාතලේ ගොඩක් ඉන්නව නේද? ඉන්නවනේ. හොඳයි මේ කොහෙද වැඩ කරන්නේ? මේ සතුවේ ඉන්නේ. ඔව් හොඳයි. දැන් කාසි හොයාගත්තනේ. ඔව්. මොකද හිතන්නේ මේ තරගය ගැන? සතුටුයිනේ. ඉස්සෙල්ලා කාසි වල දිනවද? නෑ. හොඳයි. මේ පළවෙනි අය දැන් මේ හොඳයි දැන් මේ පළවෙනි දෙවෙනියා. ඔබ දෙවෙනියාද? හොඳයි නම කියන්න. මම නම මහේෂ්. මහේෂ් කොහෙද? මම නුවර. මේ වැඩ කරන්නේ අල්තයි මොටර්ස් එකේ. ඔව්. හොඳයි. පළවෙනි තෑග්ග තමයි දෙන්නේ. දෙවෙනි තෑග්ගක් හමුනද ලොකු වැඩක් කළානේ නේද? මේ කොහොමනත් කාසි වුණ ටිකක් අමාරු නේද? ඩිරම් එකයිනේ 36 කපරයි දුන්නා වතුරේ බොන්න තිබ්බා. හොඳයි. ඒ තමයි මේ ජයග්‍රාහකයන් තෝරලා අවසానයි. කාන්තාවට අවස්ථාව ලැබුණේ නැහැ. කාන්තාවන්ටනේ කරන්න දෙයක් නැහැ. ඉතින් මොකද මේ අය වැඩේ ඒක ලක් බයි chance කියලා කියනවා. හොඳයි වෙනවා. හොඳයි. හොඳ උණුසුම් තරගයක්. විල්බරෝ තරගය ආරම්භ කිරීමට සූදානම්. විනිශ්චය මණ්ඩලයේ අපිට කියන්න තරගය ආරම්භ කරන්නට සූදානම් නම් අපි ඒ සඳහා අවස්ථාව ලබා දෙන්නම්. හොඳයි. ඉතාමත්ම වේගයෙන් පැමිණුණා. ඒක විල්බරෝවක් පෙරළුණා. ඔව් ඉදිරියට යනවා. තරගය අවසන් කරනවා මේ අවස්ථාවේදී. කවුද බලමු අපේ ජයග්‍රාහකයන් කියලා. ඒක විල්බරෝවක් මගදී පෙරළුණා. නමුත් අවසාන විල්බරෝ තාමත් පැමිණෙනවා. ඉතාමත්ම හොඳින් කර්තව්‍ය ඉටු කරනවා. කවුද ජයග්‍රාහකයෝ කියලා අපට විනිශ්චය මණ්ඩලය ලබා දෙන්න. විල්බරෝවක් වේගයෙන් රැකීම නෙමේ අවශ්‍යතාවය තිබෙන්නේ හරියට ගෙනීමයි. මම හිතන්නේ ඒ කටයුත්ත අර අවසානයේදී පැමිණි දෙදෙනා ඉතාමත් හොඳින් ඉටු කරා කියලා අපිට හිතා ගන්න පුළුවන්. බැලුන් ඩාන්ස් එක සඳහා සූදානම්ද? බැලුන් ඩාන්ස් එක සඳහා කලින් තරගයේ පැවති ස්ථානයටම යන්න තරගකරුවෙක් සහ තරගකාරියක් වශයෙන් මේ තරගයත් පැවැත්වෙන්නේ. බැලුන් ඩාන්ස් එක සඳහා සහභාගී වන්න. විල්බරෝ තරගයේ ජයග්‍රාහකයන් දෙදෙනා වසන්ත සහ ප්‍රියශාන්ත ඔබ දෙනාට අපේ සුබ පැතුම් පිරිනමනවා. වසන්ත සහ ප්‍රියශාන්තයි විල්බරෝ තරගයේ ජයග්‍රාහකයන් බවට පත්වන්නේ. මේවායේ තරගවල ජය පැරදුමට වඩා වැදගත් වන්නේ සහභාගී වීම. ඉතින් බොහොම කාලයකට පස්සේ හමු වෙලා අලුත් අවුරුදු උත්සවයක් පවත්වන අවස්ථාවේදී ජය පැරදුමද ඊට වඩා සහභාගී වීමද වැදගත් වන්නේ කියලා හදවතින්ම සිතන්න. මේ තමයි අපිට ලැබුණු හොඳ අවස්ථාවක්. අවුරුදු සමරන අවස්ථාව, අවුරුදු සතුට භුක්ති විඳින අවස්ථාව. ඒ නිසා හැම වෙලාවෙම අපි හිතන්නට ඕනේ අපේ තරගය ඉතා සාර්ථකව පැවැත්වීම පිළිබඳවයි. බැලුන් ඩාන්ස් සඳහා දැන් සියලු දෙනා සූදානම් වන්න. තරගකරුවෙක් සහ තරගකාරියක් සහභාගී විය යුතුයි. බැලුන් ඩාන්ස් එක බොහොම ආදරයට සහ සම්බන්ධ තරගයක් හැටියට සඳහන් කරන්නට පුළුවන්. ඉතාමත්ම
විනෝදාත්මක තරගයක් බැලුන් ඩාන්ස් තරගය. බොහොම කාලෙකින් තමයි Tamanට දයාබර තරුණියක් සමග එක් වෙලා බැලුන් ඩාන්ස් එක පවත්වන්න ලැබෙන්නේ. මේක අත්හරින්න එපා. මේ වගේ අවස්ථාවක් ප්‍රසිද්ධියේ කරන්නට අවස්ථාව ලැබෙන ඉතාමත් සතුටින්. විල්බෙරෝ තරගයේ ත්‍යාග ප්‍රදානයයි මේ අවස්ථාවේදී සිදුවන්නේ. විල්බෙරෝ තරගයේ ජයග්‍රාහකයන් දෙදෙනා පැමිණෙන්න ඔබට ත්‍යාග පිරිනැමීමට දැන් සූදානම්. විල්බෙරෝ තරගයේ ජයග්‍රාහකයන් දෙදෙනා පැමිණෙන්න. ප්‍රියශාන්ත සහ වසන්ත ඔබ දෙදෙනාටයි ත්‍යාග පිරිනැමෙන්නේ. තූර්ය ආයතනයේ අධිපතිතුමිය අතින් ඔබ දෙදෙනාට ත්‍යාග පිරිනැමෙනවා ඇති. බොහොමත්ම ස්තුතියි තරගයට සහභාගී වුණාට. හොඳ අත්පොතනාදයක් ලබා දෙන්න අපේ විල්බෙරෝ තරගයේ ජයග්‍රාහකයන් දෙදෙනාට. මෙන්න දැන් ආරම්භ වෙලා තිබෙනවා බැලුන් ඩාන්ස් තරගය. තරුණයෙක් සහ තරුණියක් අතර පැවැත්වෙනවා. ඉතාමත්ම රසවත් සහ විනෝදාත්මක තරගයක් හැටියට සඳහන් කරන්න පුළුවන් බැලුන් ඩාන්ස් තරගය. ටීඩීකේ ඔව් සුජීව බැලුන් ඩාන්ස් තරගය ආරම්භ වෙනවා. මේ වගේම ඉතාම අපූර්ව තරම් ගණනක් දැක්ක අපි මේ මං හිතන්නේ අපි හැමෝම එකට එකතු වෙලා මේ සිත් TV මේ රූපගත කිරීම කරනවා වගේම සජීවී විසිරවහරන ඔබට අද උනත් පුළුවන් sittv.com හරහා සිත් TV හරහා මේ තරගය නරඹන්න මේ අවුරුදු උත්සවය නරඹන්න. දැන් අපි සූදානම් වෙන්නේ බැලුන් තරගයේ බැලුන් ඩාන්ස් කියන්නේ දෙන්නෙක් එක්ක බැලුනත් එක්ක නටන රංගනයක්. ඉතාම වැදගත් වෙනා මේ රංගනය මේ සාමාන්‍යයෙන් හරියට නිවැරදිව මේ රංගනය ඉදිරිපත් කළොත් ජයග්‍රහණය උරුමයි. ඔව්. වැඩිම දෙදෙනාගේ සහයෝගය තමයි සහයෝගය මත තමයි ජයග්‍රහණය රඳා පවතින්නේ. ගොඩක් තරග එහෙමයි. ඇත්තටම ඔබ කිව්වා වගේ මේ සහයෝගය නැත්තම් හරියන්නේ නැහැ අසංක. මේ සහයෝගයෙන් වැඩ කරන්න ඕන. අපි සහයෝගයෙන් වැඩ කරන බාන සුජීව හර්ෂචන්ද්‍ර, රවි කුමාරී, එතකොට අපේ මේ අසංක අපි කවුරුත් එකට ගිහලා සහයෝගයෙන් වැඩ කරන වෙලාවේ දැන් ඔන්න බැලුන් ඩාන්ස් තරගය ආරම්භ වෙනවා. හැමෝගෙම නෙත් සිත් පැහැර ගන්නා තරගයක් බවට කිසිදු සැකයක් නැහැ. ඩීඩීක කිව්වා වගේම බැලුන් ඩාන්ස් තරගය බැලුන් ඩාන්ස් තරගයේ තියෙන ප්‍රශ්නය තමයි මේ තරගය ඉවර කරන්න නැතුව පැය ගණන් ඇදගෙන උදවිය ඉන්නවා. ඒ නිසා අපි ඉල්ලා සිටිනවා ඉක්මනින් තරගයට එකතු වෙන්න. ඒ වගේම තරගයේ අවසානයත් ඉක්මනින් සනිටුහන් කරන්න කියලා. මොකද තව වැඩ කටයුතු බොහොමයක් අපිට ඉතුරු වෙලා තියෙන නිසා. කියන්න. බැලුන් ඩාන්ස් එකට මම ජත් කරලා මගේ ළඟට නම කොහමද? එතනට එනවා ගේම් එක. එතනට ගේනවා. මේ මෙතන ඉස්සරහා අයින් කරන්න එතන හැමතිස්සම මම කියන්න ඕනේ හැම බැලුන් ඩාන්ස් තරගය ආරම්භ කිරීමට සූදානම්. වසන්ත උදානය 2014 ඩුබායි වොන්ඩර්ලෑන්ඩ් උද්‍යානයේ සිට ශ්‍රී ලාංකේය ආදරණීය ජනතාව සමගින් අවුරුදු සිරියසිරි ගෙනෙන ඩුබායි වොන්ඩර්ලෑන්ඩ් උත්සව භූමියේ ක්‍රීඩා පිටියේ ක්‍රීඩාංගණයේ උද්‍යානයේ පැවැත්වෙන අවුරුදු උළෙලේ බැලුන් ඩාන්ස් තරගය දැන් අපි ආරම්භ කිරීමට සූදානම් වන්නේ. ඕනේ සීදුව සකුරා අපිට සවුන්ඩ් බැලන්ස් කළා ඉවරයි. අපි බැලුන් ඩාන්ස් තරගයේ සමගින් එකතු වෙලා ඉන්නේ. අපි සූදානම් වෙනවා තව මොහොතකින් සංගීත රස මිහිර ලබා දෙන්නට. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව, ඒ වගේම ජාතික රූපවාහිනිය, මව්බිම පුවත්පත මේ සියලු දෙනා මාධ්‍ය ශක්තිය ලබා දෙනවා ඩුබායි වසන්ත උදානය 2014 වෙනුවෙන්. අප සූදානම් මෙහි තතු විස්තර විටින් විට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව හරහා City FM සේවයෙන් මුළු රටටම මුළු ලංකාවටම ලබා දෙන්නට ඩුබායි දේශයේ සිට සියල්ල සූදානම්. අපේ හිතවතා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සරත් දිසානායක මහතා ඉක්මනින් උත්සව භූමියට පැමිණෙන්න ඔබතුමාගේ සේවය අවශ්‍ය වෙලා තිබෙනවා. සරත් දිසානායක මහතා ඉක්මනින් මෙම ස්ථානයට පැමිණෙන්න ඔබතුමාගේ සේවය ඉක්මනින් අපිට අවශ්‍ය වෙලා තියෙනවා. තරගයට සහභාගී වෙන්නේ නැති කට්ටියගෙන් අපිට සහයෝගය අවශ්‍යයි. කරුණාකර තරගයේ පැවැත්වෙන ස්ථානයේ ඊට දීලා එයාලා පොඩ්ඩක් ඈත් වෙලා ඉන්න. මෙන්න සංගීත රිද්මය නැවතත් ලබා දීමට සූදානම්. බැලුන් ඩාන්ස් වෙනුවෙන් සමබරතාවය එක ලෙස තබාගෙන බැලුම බිම නොවට්ටා කිසිදු අත සහ වෙනත් ඉන්ද්‍රියන් භාවිත කරන්න බෑ. ඇගේ සමබරතාවය දෙදෙනා අතර තබාගත යුතුයි. බැලුම නිවැරදි ආකාරයෙන් තබා ගන්නට. සමබරතාවය නැතුව බැලුම ගිලිහී ගියොත් තරඟ නිවත්වන්නට සිදු වෙනවා. බැලුන් ඩාන්ස් එකේ තියෙන නීති රීතියයි. අපිට පුළුවන් ද තව සංගීත කණ්ඩයක් ලබා දෙන්නට. සිදුව සකුරා පුළුවනිද තව සංගීත කණ්ඩයක් ලබා දෙන්නට අපිට බැලුන් ඩාන්ස් එක වෙනුවෙන්.
මෙන්න ඩුබායි වොන්ඩර්ලෑන්ඩ් උද්‍යානයේ සිට වසන්ත උදානය 2014 වෙනුවෙන් බැලුම් තරඟාවලිය බැලුම් ඩාන්ස් එක පැවැත්වෙන අතරතුර සිදුව සකුරා සූදානම් රිද්මය ලබා දෙන්නට බැලුම් ඩාන්ස් එකේ සිළුම දෙනා වෙනුවෙන් තාලඩාත් පොළොස්සන්නාදයක් ලබා දෙන්න සිළුම දෙනා වොන්ඩර්ලෑන්ඩ් උද්‍යානයේ සිට මේ සිරි අසිරි මුළු ලොවටම ගෙනෙන්නට සූදානම් නිසා පිටිපස්සට එන්න ඔබ පිටිපස්සට පැමිණි විගස තරඟය ආරම්භ කරන්න අපි සූදානම් ඩුබායි වොන්ඩර්ලෑන්ඩ් උද්‍යානයේ සිට සිරිලක අවුරුදු සිරි අසිරි අද මවනවා වොන්ඩර්ලෑන්ඩ් උද්‍යානයේ මේ පරිශ්‍රය තුල තව නොබෝ වේලාවකදී අජිත් විතානගේ ප්‍රමුඛ සිදුව සකුරා සංගීත රිද්මය වොන්ඩර්ලෑන්ඩ් උද්‍යානයේ සිට මේ ශ්‍රී ලාංකේය විනෝදකාමීන් වෙනුවෙන් ඩුබායි දේශයේ වෙසෙන රටවිරුවන් වෙනුවෙන් තින්න කරන්නට සියල්ල සූදානම් රොෂාන්ගේ කණ්ඩායම ලෑස්තිද? තා පොඩ්ඩක් දෙපැත්තට ඉඩ දෙන්න තරහ නැතුව. අක්කේ තරහ නැතුව පොඩ්ඩක් මේ පැත්තට වෙන්න. right. ලෑස්තිද? ලෑස්තිද? හරිද? රොෂාන්ගේ කණ්ඩායම ලෑස්ති. දිනේෂ්ගේ කණ්ඩායම ලෑස්ති. එකයි දෙකයි තුනයි මෙන්න කමැදිමේ තරගය ආරම්භ වෙනවා ඩුබායි වොන්ඩර්ලෑන්ඩ් සිට රොෂාන්ගේ කණ්ඩායම තිවුණු තරගයක් ලබා දෙනවා රොෂාන්ගේ කණ්ඩායම ජයග්‍රහණය කරනවා පළවෙනි වටය හොඳත් පොළොස්සන්නාදයක් ලබා දෙන්න ශ්‍රී ලාංකේය ජවය බලය ශක්තිය ඩුබායි වොන්ඩර්ලෑන්ඩ් උද්‍යානයේ සිට පෙන්눔 කළ මොහොත රොෂාන්ගේ කණ්ඩායම දැන් එන්න මේ පැත්තට දිනේෂ්ගේ කණ්ඩායම යන අනිත් පැත්තට ජව සම්පන්න තරගයක් ඉතාමත් පහසුවෙන් අවසන් කරනවා රොෂාන්ගේ කණ්ඩායම දැන් තරගේ පැතිමාරුව සිදුවනවා රොෂාන්ගේ කණ්ඩායම අනිත් පස්සට යනවා දිනේෂ්ගේ කණ්ඩායම මේ පැත්තට එනවා එහෙම වෙනකොට ඔක්කොමලා කඹයෙන් පිටිපස්සට එන්න ඔතන අවහිර කරන්න එපා ඔක්කොමලා කඹයෙන් පිටිපස්සට එන්න දෙපැත්ත ඉඩ දෙන්න
සුජීවය උණුසුම් තරගයක්. ඔක්කොමලා දෙපැත්තට වෙන්න කරුණා කරලා පිටිපස්සට එන්න. එතකොට තමයි තරගයට හොඳට ජවය ලබා දෙන්න පුළුවන් ඔබට. රොෂාන්ගේ කණ්ඩායම දැන් පැතිමාරු කර ගැනීම සිදු කර ගන්නවා. වැටේ හේතු වෙලා ඉන්න කට්ටිය ඔක්කොම මේ පැත්තට එන්න. අනේ කරුණා කරලා ඔය වැටේ හේතු වෙලා ඉන්න කට්ටිය පොඩ්ඩක් අනේ දෙපැත්තට එන්න. තරහ නැතුව. කවුද රොෂාන්? කවුද රොෂාන්? රොෂාන් පිටිපස්සේ මං හිතුවා ඉස්සරහම ඉන්නවා කියලා. රොෂාන් ඔයාගේද කණ්ඩායම? මොකද හිතෙන්නේ තරගයේ පළවෙනි වටය ජයග්‍රහණය කරන්න රොෂාන්ගේ කණ්ඩායමට හැකියාව ලැබුණා. මට කණ්ඩායමම සමගින් කතා කරන්න අවස්ථාවක් නැහැ. නමුත් රොෂාන් සමගින් කතා කරනවා. රොෂාන් ලංකාවේ කොහෙද? ලංකාවේ දෙහිවල. දෙහිවල ශ්‍රී ලංකාවේ දෙහිවල සිට ඩුබායි පැමිණි රොෂාන් දැන් කබැදීමේ තරගයට කණ්ඩායමක් ඉදිරිපත් කර තියෙනවා. පළවෙනි වටය ජයග්‍රහණය කරන්න රොෂාන්ට හැකියාව ලැබුණා. මෙන්න තරගයේ දෙවෙනි වටයේ රොෂාන්ගේ කණ්ඩායම සහ දිනේෂ්ගේ කණ්ඩායම. මට දකුණු පසින් සිටින්නේ රොෂාන්ගේ කණ්ඩායම පෙර වටේ ජයග්‍රාහකයින්. තරගය ආරම්භ කරන්න සංවිධායක මණ්ඩලයෙන් විනිශ්චයක් ලැබුණු විගස තරගය ආරම්භ කරන්න පුළුවන්. තරගය ආරම්භ කරන්න සූදානම් රොෂාන් සහ දිනේෂ් අතර කණ්ඩායම් දෙක පෙර වටේ ජයග්‍රහණය කළේ රොෂාන්. මෙන්න තරගය ආරම්භ වෙනවා. 1 2 3 ඩුබායි වොන්ඩර්ලෑන්ඩ් උද්‍යානයේ සිට උණුසුම් තරගයක්. රොෂාන්ගේ කණ්ඩායම ජව සම්පන්න කණ්ඩායමක් බවට ප්‍රකාශයට පත් කරනවා. මෙන්න කඹදීමේ පිරිමි තරගයෙන් රොෂාන්ගේ කණ්ඩායම වට දෙකේම ජයග්‍රහණය ලබා ගන්නවා. ඔව් ඒ නිසා අපි ගොඩක් සන්තෝෂ වෙනවා ඔයාලත් ඇවිල්ලා රූපවාහිනී සමාගම ගුවන්විදුලි සංස්ථාවයි සිත් ටීවී එකයි අපේ අනුග්‍රාහකයන් හැම කෙනෙක්ම හැම අනුග්‍රාහකයෙක්ම අපිට හොඳ සහයෝගයක් දෙන කට්ටිය හැම කෙනාටම අපේ බලවත් ගොඩක් ස්තුතියි. හොඳයි මොහමඩ් රිෂි මහත්මයා ඉතාමත්ම කැපවීමකින් කටයුතු කළා. එතුමිය තමයි මේ සඳහා එතුමා තමයි කැප වෙලා කටයුතු කළේ. එතුමාගේ දෑබර බිරිඳ අප සමග සිටිනවා. තක්ෂිලා මහත්මිය අනේ ඔබතුමිය අපි දැක්කා අද දවස පුරාම ඉතාමත්ම කැප වෙලා මේ කටයුතු සිදු කළා. මොකද හිතෙන්නේ මේ කටයුත්ත සාර්ථක වීම සම්බන්ධයෙන්? ඇත්තටනම් මේ අපිට අනුග්‍රහය දක්වපු හැමෝටම ගොඩාක් ස්තුතියි. මේ වැඩසටහන අපිට ඇත්තටනම් ගොඩාක් සාර්ථක කරගන්න හම්බුනේ ඔයගොල්ලෝ නිසා. ඇත්තට පැමිණි හැමෝටම ගොඩාක් ස්තුතියි. වාඩුවායි ශ්‍රී ලංකා රෙස්ටුරන්ට් හි ඒ දෙපළ ඉතින් ඔවුන්ගේ කැපවීම මත තමයි අද දවසේදී ශ්‍රී ලංකාවේ අවුරුදු උත්සවයක් පවත්වනවා සේම මේ සැතපුම් දහස් ගණනක් එහා ඩුබායි රාජ්‍යයේ සිට අපිට මේ අවුරුදු උත්සවය පවත්වන්නට හැකියාව ලැබුණේ. ඒ වගේම ශ්‍රී ලංකාවේ පමණක් නොවේ ලොව පුරා සිටින අපේ ශ්‍රී ලාංකිකයන්ට මේ නරඹන්නට අවස්ථාව ලැබුණා. විශේෂයෙන්ම අපි මතක් කරන්නට ඕන sit.com රූපවාහිනී රංගමාලා ඔස්සේ සිත් ටීවී ඔස්සේ ඔබට ඒ නරඹන්නට අවස්ථාවක් ලැබුණු බව අප සඳහන් කරන්නට ඕන. එවනම් අපි සූදානම් තව ස්වල්ප වේලාවකින් සීදුව සකුරා සංගීත කණ්ඩායම සමග අද මේ බක් මහා සංගීත ප්‍රසංගය ආරම්භ කරන්නට TDK. හොඳයි ඇත්තටම අපි අර රිෂි මහත්මයා කිව්වා වගේ රිෂි මොහමඩ් මහත්මයාත් එතුමාගේ ආධුනික බිරිඳත් අක්ෂරත් පුදුම මහසයක් දරුවා. ඇත්තම කියනවා නම් ලංකාව අපිට හරි ආඩම්බරයි. මොකද ඔබ ඩුබායි රටේ ඉඳගෙන මේ කරන කාර්යය ලංකාව අපිට බොහොම අභිමානයක් ගෙන දෙනක්. අද මේ සම්පූර්ණ සංගීත ප්‍රසංගය ශ්‍රී ලංකා ගුවන්විදුලි සිටි FM හරහා සජීවී ලෙස සියලුම ශ්‍රී ලංකින්ට ඇහෙන්න සලස්වන විතරක් නෙවෙයි සිටි TV හරහා මේක දෙනවා. ඒ නිසා ඔබ දෙපළට නැවතත් අපේ ස්තුතිය පුද කරමින් හොඳයි. අපි තව විනාඩි කිහිපයකින් බලාපොරොත්තු වෙනවා අජිත් විදානගේ ප්‍රමුඛ සීදුව සකුරා රස ගන්වන දැවැන්ත සංගීත ප්‍රසංගය ආරම්භ කරන්නට. ඒ සමගම අපි විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා ඉන් අනතුරුව මේ අතරතුරම අපි පුංචි අවුරුදු කුමරයක් තෝරනවා මේ සංගීත ප්‍රසංගය ආරම්භ කළ ටික වෙලාවකින්. හොඳයි. එහෙමනම් අපි ආරාධනා කරනවා සියලු දෙනාටම අජිත් විදානගේ ප්‍රමුඛ සීදුව සකුරා සමග අපි තවත් විනාඩි කිහිපයකින් එකමු. හොඳයි. ඒ වගේම අපි දැන් වේදිකාවේ ඉන්නවා අපේ අසංක දිසානායක. අසංක කොහොමද වේදිකාවේ වැඩ කටයුතු? ඔතන මුලින්ම අපි සංගීත ප්‍රසංග ආරම්භ වෙනවා. ඒ වගේම ඉන් අනතුරුව අතරින් පතර අපි කොහොම හරි අවුරුදු කුමරයක් තෝරගන්නවා. අසංක සූදානම්ද? මේ සංගීත රසමිහිර ඩුබායි දේශයේ වොන්ඩර්ලෑන්ඩ් උද්‍යානයේ සිට දැක බලා ගැනීමේ හැකියාව මුළු ලෝකෙටම උදා කර දී තිබෙනවා. නාරද විජේසූරිය අපේ ආදරණීය හිතවතා එතුමා සූදානම් අද දවසේ ඉසුරුමත් ඩුබායි දේශයේ සිට මේ අසිරිමත් අවුරුදු උළෙල මුළු රටටම තිල්න කරන්නට sittv.com වෙබ් අඩවිය හරහා ඉදින් අපි මුළු ලෝකෙටම ඩුබායි දේශයේ සිට ශ්‍රී ලාංකේය ජනතාව සමගින් එකතුව මේ සිරියාසි
අසිරේ තින්න කරන මොහොතේ අපේ හඬ ඇසෙන මානයේ සිටින ඩුබායි වොන්ඩර්ලන්ඩ් උද්‍යානයේ සැරිසරන අපේ ආදරණීය ශ්‍රී ලාංකේය ජනතාවට ආරාධනය කර සිටිනවා කෙමෙන් වේදිකාව අසලට රොක් වන්න ඩුබායි අවුරුදු සිරිය අතර උච්චතම අවස්ථාව ප්‍රධාන වේදිකාවේ සිට ඔබට තින්න කරන්න සූදානම් අපේ ජාතික ගුවන්විදුලියේ හිතවතුන් දෙදෙනා ප්‍රවීණ මාධ්‍යවේදී සුජීව හරිශ්චන්ද්‍ර එවැගේම ටීඩීගේ ජයන්ත ප්‍රවීණ මාධ්‍යවේදියා ජාතිකයේ නාලිකාව ජාතික ගුවන්විදුලිය නියෝජනය කරමින් අද ඩුබායි දේශයට පැමිණ සිටිනවා. එවැගේම ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවත් අද ඩුබායි දේශයේ සිට ශ්‍රී ලාංකේය ජනතාව සමගින් අත්වැල් බැඳ ගන්න මොහොත. එවැගේම අපට අනුග්‍රහක දායකත්වය ලබා දෙන බොහෝ පිරිසක් සිටිනවා. ඒ පිළිබඳවත් විටින් විට අප සඳහන් කරන්න කැමැති ජාතික රූපවාහිනිය සමගින් එකතු වෙනවා මව්බිමට ශක්තියක් වන මෙල්වා සාදර ශක්තිමත් අනුග්‍රහක දායකත්වය ඉසුරුමත් ඩුබායි දේශයේ අසිරිමත් අවුරුදු උළෙල වෙනුවෙන් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සමගින් එකතුව ලබා දෙන වග ඉතාමත් අභිමානයෙන් යුතුව ඔබට ප්‍රකාශ කර සිටිනවා. එහෙමනම් සිංගිති අවුරුදු කුමරිය සහ සිංගිති අවුරුදු කුමරා තේරීමේ තරඟයේ මූලික වටය අපි ආරම්භ කිරීමට සූදානම්. ඒ නිසා ඉක්මනින් ඒ තරඟවලට සහභාගී වෙන පුංචි දරුදරියන් සහ තරඟයේ විනිශ්චය මණ්ඩලය සංවිධායක මණ්ඩලය ඉක්මනින් වේදිකාව අසලට පැමිණෙන්න. සිංගිති අවුරුදු කුමරා සහ සිංගිති අවුරුදු කුමරිය තේරීමේ තරඟය තම නොබ වේලාවකදී අපි වේදිකාවේ සිට ඩුබායි වොන්ඩර්ලන්ඩ් උද්‍යානයේ අප සූදානම්ෙන් සිටිනවා. තරඟයට ඉදිරිපත් වන පුංචි දරුදරියන් සහ තරඟයේ සංවිධායක මණ්ඩලය විනිශ්චය මණ්ඩලය ඉක්මනින් වේදිකාව අසලට පැමිණෙන්න. අපි බලාපොරොත්තු වෙනවා ඩුබායි වේලාවෙන් රාත්‍රී 8:30ට නොයිසේනම් ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත්‍රී 10ට මේ සංගීත ප්‍රසංගයේ සජීව ලෙස ශ්‍රී ලංකේය ජනතාවට තින්න කරන්නට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ City FM ගුවන්විදුලිය හරහා බොහෝමයක් ගායනා කරු ආදරණීය කලාකරුවා ශ්‍රී ලංකා කණ්ඩායම් සංගීත ශාස්ත්‍රයේ ගීත වැඩි ප්‍රමාණයක් ගායනා කරලා සෑම ගීතයක්ම ආදරය කරන ගීත පත් කළ ආදරණීය ශිල්පියා මෙන්න ඔහුගේ අපූර්ව ගීතයක් ඔබ ආස කරන ඔබ ආදරය කරන අපි යනවා ඔබ වෙනුවෙන් ගන්න මෙන්න ජූ ඩ්‍රැගන්ස් ප්‍රසංග වේදිකාවේ පැතුවාට මත ලං වෙලා ඉඩ දෙන්න බෑ හිතේ ඉඩ ඇහිරිලා පෙම් සිහින රැඳුනාට මා එක්කලා ලං වෙන්න බෑ නුඹව තහනම් නිසා ලං වෙන්න බෑ නුඹව තහනම් නිසා
සුවඳ ගන්නට නෙලා දැන් පලනුවේ තවත් තුරුලන් පතා ළඟ ඉන්න පැතුවාට මට ලං වෙලා ඉඩ දෙන්න බෑ හිතේ ඉඩ ඇහිරිලා පෙම් සිහින රැඳුනාට මා එක්කලා ලං වෙන්න බෑ නුඹව තහනම් නිසා ලං වෙන්න බෑ නුඹව තහනම් නිසා දන්නවා නේද මාහිමි කෙනා මාහිමි එයාටයි නැතු පියනා පුරා ළඟ ඉන්න පැතුවාට මට ලං වෙලා ඉඩ දෙන්න බෑ හිතේ ඉඩ ඇහිරිලා පෙම් සිහින රැඳුනාට මා එක්කලා ලං වෙන්න නුඹව තහනම් නිසා ලං වෙන්න බෑ නුඹව තහනම් නිසා සද්දේ ඉතින් ප්‍රයිම් ලෑන්ඩ් ආයතනත් අපි ආදරෙන් සිහිපත් කරනවා ඒ වගේම තුරයියා සලෝන් ආදරෙන් සිහිපත් කරන්න ඕන රයිට් චිම්පන්සියෝ දැකලා තියෙනවද චිම්පන්සියාගේ පුතාගේ විස්තරය මේ කියන්න හදන්නේ අපේ සුමුන් සඳරු මෙන්න රිදම් ගිටාර වාදක ශිල්පියා කියනවා චිම්පන්සියාගේ පුතාගේ විස්තරය මචං Ela
චිම්පන්සියාගේ පුතාට නමක් දාලා නැද්ද මචං සුබු? චිම්පන්සියාගේ පුතාට නමක් දාලා නැද්ද? දාලා තියෙනවා. මොකද්ද? චන්දන. ඒක හරියටම හරි. රයිට්. එමණංග මේ ගීතය අමරසිරි පීරිස් කලාකරුවා ගායනා කරු ලස්සන ගීතයක්. ඔයාලා හැමදෙනාම ආසයිද අහන්න? ගීතය අහන්න ආසයිද? රයිට්. අත්පඩියක් ගන්න සද්දරත් උස්සලා මට වේදිකාවට හෙන්න. මෙන්න අපේ රසික රාජපක්ෂ සීදුව සකුර අපේ අලුත්ම සමාජිකයා. එයා පුරු ගීතය ඔබ සම හමුවේ ගායනවා.